හරි. හොඳයි එහෙමනම් ශ්‍රී ලංකාවට විශේෂිත මාධ්‍ය ප්‍රවණතා අපිට කතා කරන්න තියෙන්නේ. අපි දැන් මේ පාඩම ඇතුලේ 11 වෙනි පාඩමට අදාළව ලෝක මට්ටමින් මේ වෙනකොට මාධ්‍ය මොන වගේ ප්‍රවණතාද එහෙමත් නැත්නම් මේ අර මම කලින් කිව්වා වගේ පටන් ගත්ත දවසේම මේ දිගුවීම් මාධ්‍ය එහෙමත් නැත්නම් මේ නූතන තත්ත්වයන් වර්තමාන තත්ත්වයන් ප්‍රවණතාවයන් එහෙමත් නැත්නම් අපි කතා කරගෙන ආවා. ඒත් එක්ක ලංකාවේ මාධ්‍ය ඇතුළෙත් සුවිශේෂී ප්‍රවණතා ඇති වෙලා තියෙනවා. එතකොට ඒ කාලයත් එක්ක ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද? ශ්‍රී ලංකාවේ මාධ්‍ය එහෙමත් නැත්නම් ප්‍රවණතා මොනවද කියන එක තමයි අපිට දැන් අඳුන ගන්න තියෙන්නේ. අපි බලමු. රයිට්. මේ ලෝකේ ගොඩක් ක්ෂේත්‍ර තියෙනවනේ දැන් අපි ගත්තොත් තාක්ෂණිකව ගත්තත් නේද සමාජීය වශයෙන් ගත්තත් ආගමික වශයෙන් ගත්තත් අධ්‍යාපනික වශයෙන් ගත්තත් ක්ෂේත්‍රයක් විදිහට මාධ්‍ය කියන ක්ෂේත්‍රය ගත්තත් මේ ඕනෙම ක්ෂේත්‍රයක මේ කියන ප්‍රවණතා කියන එක දකින්න පුළුවන් අපිට. එහෙම නැත්නම් යම්කිසි දිශානතියකට ගමන් කිරීමක් දකින්න පුළුවන් අපිට තිබිච්ච තත්ත්වයෙන් ඔබට. ඉතින් ඔය කියන හැම ක්ෂේත්‍රයක්ම මේ වෙනකොට ඒ තිබිච්ච තැන් වලින් ඉස්සරහට ගමන් කරලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රවණතාවයක් යම්කිසි අත්පත් කරගෙන තියෙනවා. දැන් ලෝකේ මාධ්‍ය ක්ෂේත්‍රය ගත්තාම ඉතාම ශීඝ්‍රයෙන් දියුණු වෙන මොහොතින් මොහොත වෙනස් වෙන නව දිශානතියකට තියෙන තැන ඉඳන් ගමන් කරන දෙයක් එක තැන පල් වෙවි තියෙන්නේ නැහැ. දැන් හොඳම උදාහරණේ අපි මානවයා විසින් භාෂාව බිහි කර ගැනීම කියන කාරණාව කතා කරොත් මානවයා කරගත්ත විශිෂ්ටතම සොයා ගැනීම භාෂාව බිහි කර ගැනීම. මේ භාෂාව බිහි කර ගැනීම කියන කාරණාවේ ඉඳන් මේ දක්වා කොච්චරනම් ප්‍රවණතා මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ ඇති කරගෙන තියෙනවද නිකමට හිතලා බලන්නකොනේ. අපි ඒවා සියවස් වලින් කතා කරොත් එහෙම දැන් 1400 ගණන් වල ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයා ගන්නකොට 400 500 600 700 800 900 බලන්නකො සියවස්ම 6ක් මේ 21 වෙනි සියවස් 7 වෙනි සියවසට අපි දැන් අවතීර්ණ වෙලා ඉන්නවා. 1400 ගණන් වල ඉඳන් ගත්තොත් සියවසක් විදියට ගත්තොත් 400 500 600 700 800 900 ආදි වශයෙන් අපි 1400 ගණන් වල ඉඳන් මේ දක්වා සියවස් ගණනාවක් පහු කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට කොච්චර දුරයිද 1400 ගණන් අද මේ 2000 ගණන් වල අපි ඉන්නේ. නමුත් ඇත්තටම මේ කාලය ඇතුලේ දිග කාලයක් මේක. නමුත් මානව සමාජ සම්භවය සහ ලෝකය බිහිවීම නේද? එතකොට මේ මානවයා සම්බන්ධ අපි කතා කරන ඓතිහාසික කතාබහ ඇතුලේ මම හිතන්නේ මේ සියවස් කීපය මේ සියවස් 6ක් වගේ කාලයක් කියලා කියන්නේ මහා ලොකු කාලයක් නෙවෙයි නේද? වර්ෂ මිලියන ගණන් වලින් කතා කරන මේ කාල රාමුව ඇතුලේ මම හිතන්නේ මේ සියවස් 6ක් එහෙමත් නැත්නම් මේ අවුරුදු 600ක් වගේ කාලයක් කියලා කියන්නේ මම හිතන්නේ ඒක නිකන් අර අංශු මාත්‍රයක් විතරයි. ඉතින් අවුරුදු 600ක් වගේ කාලය ඇතුලේ මුද්‍රිත තාක්ෂණයත් දී කරගෙන එතෙන් පටන් මම මේ කියන්නේ ඊට කලින් මාධ්‍ය ඉතිහාසය ගැනත් අපිට ප්‍රවණතා කොච්චර මතු වුණාද නේද? ලේඛනයේ සිට මුද්‍රණය දක්වා විවිධ තත්ත්වයන් අපි කතා කරනවා මාධ්‍ය ඉතිහාසය ඇතුලේ. අද වෙනකොට කොච්චර ප්‍රවණතාවේ මුද්‍රණයේ ඉඳන් අපි තාක්ෂණිකව ආපු ගමන නිකමට ඔයාලා නිකන් මේ අර මේ ඉමේජින් කරන්නකෝ පරිකල්පනය කරන්නකෝ හිතා ගන්න බෑනේ අවුරුදු 600ක් වගේ කාලයක් ඇතුලේ අද අපි බලන්නකොනේ AI තාක්ෂණයෙන් කෘත්‍රිම බුද්ධිය කියන එක බිහි කරගෙන ඉවරයි. තවත් මානව එළඹුමකින් තොරව නේද? කෘත්‍රිම හිතන්න පුළුවන් කෙනෙක් බිහි කරගෙන ඉවරයි අපි තාක්ෂණික sannivedana මාධ්‍යයක් විදියට. එතකොට අද වෙනකොට අපිට මානව භෞතික නේද? අර ආධ්‍යාත්මික කියන කාරණාවත් පැත්තකින් තියන්නකො භෞතික එළඹුමක් එක්ක sannivedanaya කරන්න පුළුවන් අවකාශයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ තව දුරටත් තත්ත්‍ය පුද්ගලයෙක් නැහැ අපි ඉස්සරහා. අපි ඉස්සරහා ඉන්නවා virtual එහෙමත් නැත්නම් අතත්ත්‍ය අපි virtual reality එක කියලා කියන අතත්ත්‍ය යථාර්ථයක් ඉන්නේ අපි ඉස්සරහා. අපේ ෆෝන් එක කියලා කියන්නේ නේද? තවත් එක පුද්ගලයෙක් වගේ තමයි අපි ඔහුත් එක්ක තමයි sannivedanaya කරන්නේ. ඇත්තටම ඔහු භෞතිකව නැහැ. නමුත් ඉන්නවා. යම්කිසි කෙනෙක් අපිත් එක්ක ඉන්නවා. ඕන ප්‍රශ්නයක් ඕන දෙයක් අහන්න පුළුවන්. දෙන උත්තරේ කොච්චර නිවැරදිද වැරදිද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා තාම. නමුත් ඉස්සරහට නේද මේ
මානව එළඹුමට සමානම එළඹුමකට එන්න උත්සාහ දරයි මේ තාක්ෂණය ඇතුලේ. මම හිතනවා මානව සම්බන්ධතා මේ දේවල් නේද මේ sannivedana තාක්ෂණයත් එක්ක මොන විදිහට ඉස්සරහට යනකොට මේ විකාශනයේ ප්‍රතිඵලය මොන වගේ වෙයිද කියන එක ගැන උපකල්පනය කරන්නත් අපිට අමාරුයි. අදටත් ඒක එහෙම තමයි නේ දැන්. පිට රටවල් වල අර ඔයාලා මාරියා ෆිල්ම් එක බලන්න ඇති අර රොබෝ කෙනෙක් සම්බන්ධ රොබෝ කෙනෙක් නේ බෝනික් එකගේ කතාවක් නේ යන්නේ ඒකේ. හරිද? ඒක වෙන කන්ටෙන්ට් එකක් තියෙන්නේ මම මේ කියන්න හදන්නේ. එක මේ ක්‍රීඩකයෙක් ලෝක ප්‍රසිද්ධ ඔහු ඒ වගේ කෙනෙක්ව විවාහ කරගන්නවා. හරිද? ඇයට කතා කරන්න පුළුවන් හැමදේම පුළුවන් හිතන්න පුළුවන් ඔක්කොම පුළුවන්. ඉස්සරහට කොහොම තැනකට ලෝකේ යයිද සහ එතනින් එහාට මේ sannivedana තාක්ෂණය මන් දන්නේ මොන වගේ හැරවුම් ලක්ෂයක් ගනීද කියන්න. කොහොම වුණත් මාධ්‍ය ශාස්ත්‍රය මේ වෙනකොට දැවැන්ත විදියට පැවති තත්ත්වයේ ඉඳන් දිශානතීන් කරා ගමන් කරලා තිනවා ඉස්සරහට. ඉතින් මේ ප්‍රවණතා කියලා අපි අඳුනගන්න ඒවා. ලෝකේ ජාත්‍යන්තර වශයෙන් ඔය උඩින් කතා කරපු මාධ්‍ය ප්‍රවණතාවලට සමගාමීව ලංකාවෙත් මාධ්‍ය ශාස්ත්‍රය පැතිකඩ ගණනාවකින් වෙනස් වෙලා තියෙනවා. ලෝකේ මොන ශාස්ත්‍රය එක තැන පල්ලුණත් මාධ්‍ය ශාස්ත්‍රය එහෙම පල් වෙන්නේ නැහැ. මේ ලෝකේ යම්කිසි රටක දියුණුවයි සම්මත යම්කිසි තාක්ෂණයක් යම්කිසි මාධ්‍ය ව්‍යුහයක් යම්කිසි ග්‍රාහකත්වයක් යම්සේ ප්‍රවණතා මතු කරන්නේද ඒ කියන්නේ තියෙන තැනින් ඉස්සරහට ගමන් කර ඇද්ද ඊට සාපේක්ෂව ලෝකේ සෑම රටකම සෑම මාධ්‍යයක් ඉස්සරහට ගමන් කරනවා. ඒක මමයි මේ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ මේ මොහොතේ. හරිද? ඒ නිසා හිතන්න ශ්‍රී ලංකාව කියලා කියන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි සංවර්ධනයේ පාඩම කතා කරලා ඉවර කරලා තියෙන්නේ. දැන් මේවා තේරෙන්න ඕනේ. එතකොට සංවර්ධනය වෙමින් පවතින රටක් විදිහට මේ මාධ්‍ය අපේ රටේ BBC CNN තරමටම තාක්ෂණය භාවිත කරන මාධ්‍ය ව්‍යුහයන් සහිත රටක්. ඒ නිසා ලෝකේ මාධ්‍ය ඉස්සරහට යනකොට තරඟකාරීව අපේ රටේ මාධ්‍යත් ඊට නොදෙවෙනිව තරඟකාරීව ඉස්සරහට යනවා හැම පැත්තකින්ම. හරි. අපි කතා කරමු ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතා ගැන. ශ්‍රී ලංකේ මාධ්‍යයේ ක්‍රමික විකාශය හා වර්ධනය මෙන්න මේ ටික කියවන්න ආදිත්‍ය. ශ්‍රී ලංකාවේ මාධ්‍යයේ ක්‍රමික විකාශය හා වර්ධනය කියලා තියෙනවා. මම ඉන්ඩෙක්ස් ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි මෙන්න මේ ටික කියවන්න. ශ්‍රී ලාංකීය මාධ්‍යයේ ක්‍රමික විකාශය හා වර්ධනය හේතුවෙන් එහි නව ප්‍රවණතා ඇති වී තිබේ. මෙම සමකාලීන මාධ්‍ය ප්‍රවණතා ප්‍රධාන වශයෙන් තාක්ෂණය, ආයතනය, අන්තර්ගතය හා ග්‍රාහකයා යන ක්ෂේත්‍ර හතර යටතේ සාකච්ඡාවට බඳුන් වුවද මේ ප්‍රවණතාවල අන්‍යෝන්‍ය වශයෙන් සහසම්බන්ධයක් පවතින බව පහත විග්‍රහය මගින් අවබෝධ වනු ඇත. රයිට්. දැන් අපේ රටේ විකාශය මේ මාධ්‍ය ක්‍රමික විකාශය ඒ කියන්නේ තියෙන තැන ඉඳන් ඉස්සරහට දිගුව කියලා මම අදහස් කරන්නේ මේ අර තියෙන තැනින් ඉස්සරහට ගමන් කිරීම නව දිශානතියක් කරා ගමන් කිරීම පැවති තත්ත්වයක්. මේක හැමදාටම වෙන දෙයක්. ප්‍රවණතාවය කියලා කියන්නේ හැම මොහොතකම මොහොතින් මොහොත වෙනස් වෙමින් ඉදිරියට ගමන් කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ විකාශනය මේ වර්ධනයමත් නැත්තම් හරිද? මේ ඇතිලා තියෙන ප්‍රවණතාවය මේ නව ප්‍රවණතාවය අලුත්ම තත්ත්වය අපිට මේ ශාස්ත්‍ර කීපයක් යටතේ කතා කරන්න පුළුවන්. මේ වලින් විභාගයට ප්‍රශ්න අහනවා අනිවාර්යෙන්ම. යටින් ඉරිගහ ගන්න රතු පෑනෙන් ඉරිගහ ගන්න තාක්ෂණය, ආයතනය, අන්තර්ගතය, ග්‍රාහකයා වෙන වෙනම ඉරිගහ ගන්න මම මෙහෙම highlight කරාට තාක්ෂණය 1, ආයතනය 2, අන්තර්ගතය 3, ග්‍රාහකයා 4 කියලා දාගන්න ඊට පස්සේ. ඔන්න ඔය කියන ශාස්ත්‍ර යටතේ ඇති වෙලා තියෙන ප්‍රවණතා ටික තමයි අපි කතා කරන්න යන්නේ මේ පාඩමට අදාළව. හරි. අපි කතා කරගෙන යමු ඉස්සරහට. හරි. ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරන්නම්. ටියුබ් එක තියෙනවනේ ඔයාලා ගාව. හරි. එතකොට දැන් මේ ඇති වෙලා තියෙන ප්‍රවණතා හතර ඒ කියන්නේ ඔය තාක්ෂණික වශයෙන්, ආයතනික වශයෙන්, අන්තර්ගතය තුල, ග්‍රාහකයා තුල මේ ඇති වෙලා තියෙන ප්‍රවණතා එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් තාක්ෂණය දියුණුුනේ නැත්තම් තාක්ෂණික ප්‍රවණතා තාක්ෂණය නව දිශානතියක් කරා ගමන් කරන්නේ නැත්තම් නේ ආයතනික වශයෙන් මාධ්‍ය ව්‍යුහය ඉස්සරහට යන්නෙත් නැහැ. ප්‍රවණතා මතු කරන්නෙත් නැහැ. තාක්ෂණය සහ ආයතනික වශයෙන් ප්‍රවණතා මතු වෙනකොට ඒ තාක්ෂණික හා ආයතනික ප්‍රවණතා හේතු කොටගෙන තමයි මාධ්‍ය ශාස්ත්‍රයේ මාධ්‍ය සංදේශ
එහෙම නැත්නම් අපි අන්තර්ගතයන් කියලා කියනවා. අන්තර්ගතයන් තුල ප්‍රවණතා ඇති වෙන්නේ. ඒවාට සාපේක්ෂව තමයි ග්‍රාහකයා තුල ප්‍රවණතා ඇති වෙන්නේ. හරිද? මේ එකකට එකක් සහ සම්බන්ධිතව තමයි ගලාගෙන යන්නේ. තාක්ෂණයත් ආයතනිකවත් අන්තර්ගතමේ වශයෙන්ුත් ප්‍රවණතා ඒ කියන්නේ නව දිශානතියකට ගමන් කරනකොට ඒවට ඒකරාශී වෙලා ඉන්න ග්‍රාහකයෝ නව ප්‍රවණතා කරා ගමන් කරනවා. ඒක තමයි මාධ්‍යයේ ස්වභාවය. හරි. ඒ නිසා අපිට මේ ගැන කතා කරන්න පුළුවන් ඊටාම ලේසියෙන් මේවා එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන නිසා. හරි. තාක්ෂණික ප්‍රවණතාවලට එන්න තාක්ෂණික ප්‍රවණතාවලට ඇවිල්ලා අපි ඒ ටික පොඩ්ඩක් කියවගමු. කියවගෙන ඉස්සරහට යමු. හරි. කියවන්න ඕන ඔය ටික. ආදිත්‍ය කියවන්නේ ටික. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවලට ඍජුවම බලපාන්නේ ගෝලීය මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවය. එහි ප්‍රමුඛ ප්‍රවණතාවයක් ලෙස සැලකිය හැකි වන්නේ පැරණි මාධ්‍ය නව මාධ්‍ය බවට පත්වෙමින් තිබීමයි. පැරණි මාධ්‍ය යනට පුවත්පත්, රූපවාහිනිය හා ගුවන්විදුලි අයත් වේ. නව මාධ්‍ය ලෙස ෆේස්බුක්, වයිබර්, වොට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටාග්‍රෑම් ආදී සමාජ මාධ්‍ය හා අතත්‍ය යථාර්ථය වැනි වෙනත් උපමාධ්‍ය ගණනාවක් බිහිව තිබේ. අද වන විට පුරවැසියා සමාජ මාධ්‍ය වේදිකාවට පැමිණ සිටී. සංඛ්‍යාත තාක්ෂණයේ වර්ධනයෙන් අන්තර්ජාල බිහිවේ. දැන් බලන්න තාක්ෂණික ප්‍රවණතා යටතේ තියෙනවා ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවලට බලපාන්නේ ගෝලීය මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවලු. ඔව්. ලෝකේ නේද විවිධ රටවල් වල ජාත්‍යන්තර වශයෙන් ඇති වෙන මාධ්‍ය ප්‍රවණතා තාක්ෂණික වශයෙන් ඇති වෙන ප්‍රවණතා ගෝලීය තාක්ෂණික ප්‍රවණතා. ශ්‍රී ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවලට බලපානවා. ඒ කියන්නේ දැන් හිතන්න අපේ රටේ මාධ්‍ය ව්‍යුහය, සම්ප්‍රේෂණ ක්‍රියාවලිය, තාක්ෂණික මාධ්‍ය ක්‍රියාවලිය එක්ක ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක අපේ මේ ව්‍යුහය සම්බන්ධයි. මම කියලා තියෙනවා පුවත් නියෝජිත ආයතන BBC, CNN, අල් ජසීරා කියලා කියන්නේ. එතකොට ලෝකේ තියෙනවා ස්ටෑන්ඩඩ්ස් නේ. ඒ කියන්නේ අර මේ ප්‍රමිති තියෙනවා ලෝකේ. හරිද? දැන් හිතන්නකෝ ඒ ප්‍රමිති වලට අනුගත වෙන්නේ නැතුව මේ ලෝකේ කිසිම රටක මාධ්‍ය ආයතන වලට පැවැත්මක් නැහැ. හරිද? එතකොට මේ ප්‍රමිතිගත මාධ්‍ය අන්තර්ගත තියෙනවා. දැන් ඔය who want to be a millionaire නේද? එතකොට ඔය ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියලා ලංකාවට ඇවිල්ලා තියෙනවා. එතකොට ඇමරිකන් අයිඩල්, ඉන්දියන් අයිඩල්, ශ්‍රී ලංකාවේ සුපර්ස්ටාර් නේ. එතකොට මේ මිනිස්සු ඉල්ලන නේද වර්තමාන සංස්කෘතියට ගැලපෙන සමාජ රටාවට ගැලපෙන සංදේශ අන්තර්ගතයන් තියෙන්න ඕනේ. හරිද? ඒ ඊට සාපේක්ෂව දැන් අපි කතා කරන්නේ තාක්ෂණික ප්‍රවණතා ගැන. මම ඒකයි කිව්වේ මේවා එකකට එකක් සම්බන්ධ නැහැ කියලා. අපි තාක්ෂණයේ පැත්තෙන්ම කතා කරමු. කැමරා භාවිතය එතකොට මාධ්‍ය සම්ප්‍රේෂණ තාක්ෂණයේ ස්වභාවය තාක්ෂණිකව මේ හැමදේම ලෝක මට්ටමින් වෙනස් වෙනකොට අපිටත් සිද්ධ වෙනවා වෙනස් වෙන්න. හිතන්න දැන් අන්තර්ජාල ප්‍රෝටෝකෝල වාගේ එකකට ගියොත් මේ කියන්නේ අන්තර්ජාල රූපවාහිනී ක්‍රියාවලිය චන්ද්‍රිකා තාක්ෂණයේ රූපවාහිනිය තුලට මැදිහත් වීම වගේ තාක්ෂණිකව ගත්තොත් එහෙම අපේ රටේ අර සාම්ප්‍රදායික ගතානුගතික නේද කාලාන්තරයක් තිස්සේ තිබිච්ච පැරණි සම්ප්‍රේෂණ ක්‍රියාවලිය තවදුරටත් මාධ්‍යයට ගැලපෙන්නේ නැහැ. හරිද? ඒ නිසා යාවත් කාලීන වීමක් තාක්ෂණය වෙන්න ඕනේ. නැත්නම් අර ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක කරට කර අපිට ඉන්න බෑ. එතනින් අපේ රටේ මාධ්‍ය ව්‍යුහය බිඳ වැටෙනවා. හරිද? අස්ථාවර වෙනවා. ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් මේ ජාත්‍යන්තර තියෙන තාක්ෂණික ප්‍රවණතා අපිට අනුගමනය කරන්නම සිද්ධ වෙනවා. ඒ නිසා ඔන්න ඊට සාපේක්ෂව ලංකාවේ මාධ්‍ය නාලිකාවල තාක්ෂණික ප්‍රවණතා අපිට දකින්න පුළුවන් වෙනවා. හරි. දැන් මේකේ අලුත්ම ප්‍රවණතාවය තමයි ඊට සාපේක්ෂව පැරණි මාධ්‍ය අපේ රටේ තිබිච්ච නව මාධ්‍ය බවට පත් වෙනවා. හරිද? දැන් මම මේකෙන් කියන්නේ මේ අර පැරණි මාධ්‍ය කියලා අපි හඳුනන්නේ අර මේ මොනවාද මේ අපි ගන්න මෙතන උදාහරණ විදිහට සාම්ප්‍රදායික මාධ්‍ය ඇතුලේ තිබ්බ ජනකතා ජනකවි කියන එක නෙවෙයි අපි ගන්නේ පැරණි මාධ්‍ය සාම්ප්‍රදායික මාධ්‍ය කියලා අපි මෙතන අදහස් කරගන්නේ පුවත්පත රූපවාහිනිය ගුවන්විදුලි සාම්ප්‍රදායිකව තිබිච්ච මාධ්‍යයන් අපේ. හරිද? මේ ට්‍රැඩිෂනල් කියලා කාරණාව අර අපි අර කතා කරපු හතරවෙනි පාඩමේ සාම්ප්‍රදායික මාධ්‍ය වර්ගීකරණය යටතේ ශාන්ති කර්ම යාතු කර්ම ඒවා ගන්න එපා. හරිද? ඒවත් මාධ්‍යයන් තමයි. ඒවාට සාපේක්ෂවනේ ඇති වෙච්ච ප්‍රවණතා පුවත්පත ගුවන්විදුලි රූපවාහිනිය නේද? දැන් මෙතනදී කතා කරන්නේ තාක්ෂණික ප්‍රවණතා යටතේ
අපි සාම්ප්‍රදායික මාධ්‍ය කියලා සරලව අඳුරගන්නේ අපේ තිබිච්ච සාම්ප්‍රදායික ඔය පුවත්පත සංගරාව රූපවාහිනී ගුවන්විදුලිය වගේ ඒවා පැරණි මාධ්‍යයක්. දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ? මේක සම්පූර්ණයෙන්ම යාවත්කාලින වෙලා තියෙනවා. දිගුවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ දිශානතියකට ගමන් කරලා තියෙනවා පැවති තැන ඉඳන්. අද මිනිස්සු නව මාධ්‍ය, ඒ කියන්නේ අලුත් මාධ්‍ය විදිහට භාවිත කරන්නේ. මෙතනත් නව මාධ්‍ය කියලා මම අදහස් කරන්නේ නිව් මීඩියා කියන එකම නෙවෙයි අලුත් මාධ්‍ය. අර පැරණි මාධ්‍ය වෙනුවට අලුත් මාධ්‍ය විදිහට භාවිත කරන්නේ. නිව් මීඩියා කියවට කමක් නැහැ. හරිද? Facebook, එතකොට YouTube නේද? WhatsApp, Twitter කියන තැන X කියලා දාගන්න. දැන් Twitter කියලා එකක් නැහැ ඇත්තටම. ඒක එලොන් මස්ක් මිලදී ගන්නවා X මාධ්‍ය ජාලය කියලා දැන් ඒක හඳුන්වන්නේ. ඔය වගේ සමාජ මාධ්‍ය ඒත් එක්කම අතත් යථාර්ථය ඔය වරහන් ඇතුලේ ඉංග්‍රීසි වචනේ හරියට මම ඒක කන්වර්ට් කරලා නැහැ ඉංග්‍රීසි වලට. ඒතර තියෙන්නේ virtual reality කියන එක. අතත් යථාර්ථය කියලා තියෙන්නේ virtual reality කියන වචනේ උතන තියෙන්නේ. ඉතින් අතත් යථාර්ථයක් දක්වා උපමාධ්‍ය ගණනාවකට විකාශනය වෙලා තියෙනවා. එහෙමත් නැත්නම් ඒක යාවත්කාලින වෙලා තියෙනවා, ප්‍රවණතා මතු වෙලා තියෙනවා. අද අපි ෆෝන් එකෙන් තමයි ටීවී එක බලන්නේ. මාධ්‍ය අභිසරණතාවයත් මේක ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් නේද? මීඩියා කන්වර්ජන්ස් කියන කාරණාවත් කතා කරන්න පුළුවන්. සියලු මාධ්‍ය එකට එකතු වීම. හරිද? මොනෝ මීඩියා වලින් මල්ටි මීඩියා වලට බහු මාධ්‍ය පරිශීලනයේට ග්‍රාහකයා නැඹුරු වීම ග්‍රාහක ප්‍රවණතාවයත් ඔන්න එතනදී මතුවෙනවා. සහ තාක්ෂණික ප්‍රවණතාවයක් විදිහට ඔන්න ස්මාර්ට් ජංගම දුරකථනයේ අන්තර්ජාලය මැදිහත් කරගෙන අපිට පුළුවන් අන්තර්ජාල ප්‍රෝටෝකෝල් එහෙමත් නැත්නම් අන්තර්ජාලයෙන් අපිට පුළුවන් Netflix වගේ රූපවාහිනී නාලිකා නරඹන්න අර රූපවාහිනියේම දිගුවක් විදිහට ඔන්න අපි රූපවාහිනී නරඹනවා අද Netflix අන්තර්ජාලය මැදිහත් කරගෙන. තව දුරටත් අර ඇන්ටෙනාවක් හයි කරගෙන එහාට මෙහාට කරකව නේද? දඟලපු රූපවාහිනී තාක්ෂණික භාවිතය අපිට අද දකින්න ලැබෙන්නේ නැහැ. හරි අඩුයි. එහෙම නැත්තේ නෑ කියලා මම කියන්නේ. නමුත් ඒක හරිම විරලයි. ඉතින් අද නේද අර ඩයලොග් ටීවී එකක් පියෝ ටීවී එකක් නැති කෙනෙක් මං හිතන්නේ හොයාගන්න හරි අමාරුයි. සාම්ප්‍රදායික සම්ප්‍රේෂණ තාක්ෂණයත් එක්ක රූපවාහිනිය වේවා ගුවන්විදුලිය වේවා ඇසුරු කරන අය හරි අඩුයි. ඉතින් ගුවන්විදුලිය ගත්තත් අද නේද වෙබ් රේඩියෝ එකටනේ අපි ගිහිල්ලා තියෙන්නේ, පොඩ්කාස්ට් වලට අපි ගිහිල්ලා තියෙන්නේ. කෙලින්ම රේඩියෝ එක අපි අන්තර්ජාලය හරහා තමයි රේඩියෝ එක අහන්නේ. ඉතින් මේ හැම එකකම ඇති වෙලා තියෙන මේ තාක්ෂණික දිගුව එහෙමත් නැත්නම් අර කියන ප්‍රවණතාවය තමයි අපිට මෙතනදී කතා කරන්න තියෙන්නේ. ඉතින් තාක්ෂණිකව මේ හැම එකක්ම අර සාම්ප්‍රදායික පැවති ජනමාධ්‍යයන්ගෙන් නව මාධ්‍ය වලට විතැන් වෙලා තියෙනවා, දිගුවක් වෙලා තියෙනවා. හරි. අද වෙනකොට පුරවැසියට මොකද්ද වෙලා තියෙන්නේ තාක්ෂණික වශයෙන්? නිව් මීඩියා සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකට වේදිකාවකට ඇවිල්ලා තියෙනවා. මේකට තවත් එක හේතුවක් විදිහට අපිට කතා කරන්න පුළුවන් සංඛ්‍යාංක තාක්ෂණයේ වර්ධනය. ඒ කියන්නේ අන්තර්ජාලය බිහිවීම. හරි. ඔකත් එක්ක තමයි මේ පෙරලිය වෙලා තියෙන්නේ තාක්ෂණික වශයෙන්. ඊට පස්සේ තියෙනවා කොටුවක් ඇතුලේ දාලා නව මාධ්‍යයේ දියුණුවට බලපාන්නේ අන්තර්ජාල තාක්ෂණයයි. ඔව් නිව් මීඩියා සෝෂල් මීඩියා මේසා විශාල තරමකට දියුණු වෙලා තියෙන්නේ අන්තර්ජාලය මැදිහත් වීම නිසා. හරි. රයිට්. අපි ඉස්සරහට යමු. මෙන්න මේ ටිකත් කියවන්න ආදිත්‍ය. කියවන්න. 2019 ජනවාරි වන විට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයින් ගණන මිලියන 7.13ක් වූ අතර එහි වාර්ෂික වර්ධන ප්‍රතිශතය 6.2 ඉක්මවා සිටී. ජාල තාක්ෂණයෙහි සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේ ප්‍රවණතාව වඩාත් කැපී පෙනේ. ඒ ඇසුරේ බිහිවන වෙබ් අඩවි, බ්ලොග්ස්, ගොනු විකාශන, බාගත හැකි සංඛ්‍යාංක, ශ්‍රව්‍ය ගොනු වැනි මාධ්‍ය තාක්ෂණ බිහිව ඇත. බ්ලොග්ස් දිනපොතක ආකාරයෙන් පෙළ ඇතුළත් කළ හැකි වෙබ් අඩවි විශේෂයකි. බ්ලොග්ස් වීඩියෝ සබැදියාවක් සහිත වෙබ් රූපණයකි. නූතන අන්තර්ජාලයේ ප්‍රමුඛ සංඛ්‍යාංක තාක්ෂණයේ සංවේදන තාක්ෂණය ඔස්සේ මාධ්‍යවල සිට අන්තර්ගත හැසිරීම දක්වා මාරු වී ඇත. එනම් කවර මාධ්‍යයකින් වාර්තා කරන්නේද යන වැදගත් නොවන අතර අවශ්‍යව ඇත්තේ විවිධ අන්තර්ගත සොයා යාමයි. රයිට්. දැන් බලන්න මේකේ කියනවා හරිද? මේකේ කියනවා 2019 ජනවාරි වෙනකොට හරිද? දැන් මේ තත්ත්වයන් මීට වැඩිය වෙනස්. මම මේ සංඛ්‍යාලයකට දත්තම දැම්මා මොකද ඔයාලට
පොතේ තියෙනවා මේ ටික ටීචර්ස් ගයිඩ් එකේ මම අලුත් ඒවා දාන්න ගියේ නෑ අලුත් ඒවා හොයලා මොකද වැඩක් නෑ මේවා විභාගෙට එන්නේ නෑ එහෙම හරිද මේ රිසර්ච් එකට අදාළ රිපෝට් එකක් මම දාලා තියෙනවා යාලා දාලා තියෙන මේ දත්තයක් මම ඇතුළත් කරා 2019 වෙනකොට දැන් 19 නේද 20 21 22 23 24 25 26 අපි 26 ඉන්නේ දැන් අවුරුදු 6ක් ගෙවිලා ඉවරයි හරිද අපි මේක 6න් වැඩි කරගමුකෝ නේද 6න් වැඩි කරගමුකෝ සරලම කතාව එච්චරයිනේ 6න් ඩබල් කරලා වැඩි කරගන්න ඕනේ හරිද හරිද හරි අපි උපකල්පනය කරමු 2019 ජනවාරි වෙනකොට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන් ගණන හරිද මිලියන 7.13ක් වෙනවලු මිලියන 7.13ක් වෙනවා වාර්ෂික වර්ධන ප්‍රතිශතය 6.2%යිලු වාර්ෂික වර්ධන ප්‍රතිශතය 6.2ක් ඉක්මවලා ඉන්නවා දැන් අද වෙනකොට ඔයාලා බලන්නකො වැඩි කරලා හරිද මිලියන 7.3 අද වෙනකොට කොච්චරක් වැඩි වෙලා තියෙනවා වෙන්න පුළුවන්ද නේද දැන් මේ අපි 2026 ඉන්නේ ඕනනම් ඕක Google කරා නම් ඒත් වෙනවා මේ වෙනකොට අන්තර්ජාල පරිශීලකයෝ කොච්චරක්ද ලෝකේ පුරා කියන එක හරිද ඕනනම් AI වලින් අහන්නත් පුළුවන් Gemini ගෙන් අහන්නත් පුළුවන් ලෝකයේ අන්තර්ජාල පරිශීලකයන් ප්‍රමාණය මේ වෙනකොට නවතම සංගණන දත්ත වාර්තාවලට අනුව කොපමණක්ද නිවැරදිව ලබා දෙන්න කියලා කිව්වනම් එවනවා හරිද සමහරට බොරු ලැබෙන්නත් පුළුවන් හරිද හරිද ලැබෙනවා තොරතුරක් විදියට ඔන්න බලා ගන්න පුළුවන් ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ ඉතින් දැන් ගොඩක් තියෙනවා ඉතින් නේද perplexity වගේ අපිට නිවැරදිම යාලා රිසර්ච් වලට අදාළව රිසර්ච් පේපර්ස් වලට අදාළවම තොරතුරු හොයලා දෙනවා perplexity වගේ එකකින් අහන්න අවශ්‍යම නම් බලා ගන්න පුළුවන් මේ ප්‍රමාණය කොච්චරක්ද කියන එක හරි එතකොට දැන් මේක ප්‍රමාණිකූලව වර්ධනය වෙනවා කියලා කියන්නේ මේ අන්තර්ජාල පරිශීලනය කියන එක ජාල තාක්ෂණය සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේ ප්‍රවණතාව වඩාත් කැපී පෙනෙනවලු ඒ කියන්නේ ජාලගතකරණය මේ නෙට්වර්ක් එකක් අපිට දකින්න තියෙන්නේ අපි හතරවෙනි පාඩමෙත් කතා කරා මට මතකයි මේ ජාලගතකරණය ස්ථානීය ජාලගතකරණය නේද පුළුල් ශේෂ්ඨ ජාලගතකරණය පුළුල් විස්තීර්ණ ජාලගතකරණය අපි ඔහොම කතා කරා දැන් මේ ජාලගතකරණය කොච්චරක්ද කියනවනම් පුළුල් විස්තීර්ණ ජාලගතකරණයක් දක්වා මුළු ලෝකෙම නේද one world මම කලින් දවසේ කතා කරා එකම ලෝකයකට ඇවිල්ලා තියෙනවා අපි එක ලෝකයක් one world තනි ලෝකයක් කියන සංකල්පයකට ඇවිල්ලා තියෙන්නේ ජාලයක් විදිහට අපි අන්තර්ජාලය සරලවම කියනවා නම් ජාලගත වෙලා තියෙන්නේ මේක ඇතුලේ අපිට හැදලා තියෙන ලින්ක් එක එකකට එකක් සම්බන්ධ වෙලා තියෙන්නේ දැන් මේ මොහොතේ මේ තාක්ෂණිකව අපි ජාලගත වෙලා තියෙන්නේ අපි සම්බන්ධ වෙලා ඉන්නේ මේ නෙට්වර්ක් එකට තමයි හරිද ඉතින් තවදුරටත් නේද මේ ජාලයෙන් මිදිච්ච හුදකලා පුද්ගලයෙක් වෙන්න අමාරුයි මේ ජාලයේ කොටස් කරුවෙක් බවට අපි පත් වෙලා තියෙනවා දැන් සමාජ මාධ්‍ය ජාල කියලානේ අපි හඳුන්වන්නේ Facebook එකේ අපි එක කොටස් කරුවෙක් විතරයි අපි එක සමාජිකයෙක් තව කොච්චරනම් සමාජිකයෝ ඉන්නවද අපිට කොච්චර ඒ සමාජිකයොත් එක්ක ඕනෑ තරම් සම්බන්ධතා ගොඩනගා ගන්න අවකාශයක් හැදිලා තියෙනවා හරි මේක හරි අපූර්ව වැඩක් මේක කියනවා මේකත් එක්ක මේ තාක්ෂණයත් එක්ක බිහි වෙන වෙබ්සයිට්ස් වෙබ් අඩවි එහෙමත් නැත්තම් World Wide Web www කියලා කියන්නේ blogs ගොනු විකාශන පොඩ්කාස්ට් ඔය වගේ දේවල් තාක්ෂණිකව බිහි වෙලා තියෙනවලු දැන් පොඩ්ඩක් මේවා දිහා බලන්න වෙබ් අඩවියක් කියලා කියන්නේ මොකද්ද දැන් වෙබ් අඩවියකින් සාමාන්‍යයෙන් වෙන්නේ වෙබ් අඩවියක් පවත්වා ගැනීමේ යම්කිසි තාක්ෂණික දුෂ්කරතාවයක් තියෙනවා මේක ලේසි නෑ දැන් ඔයාටවත් මටවත් වෙබ් අඩවියක් මොකටද කියන එක තමයි පළවෙනි ප්‍රශ්නේ දැන් මට නම් සමහර විට වෙබ් අඩවියක් සමහර විට ඉස්සරහට අවශ්‍ය වෙන්න ඉඩ කඩ දෙනවා හිතන්නකෝ මම පන්ති කරනවාම කියලා අපි ඒකම උදාහරණයකට ගමුකෝ ළමයි ලොකු ගාණක් ඉන්නවා කියලා අපි හිතමුකෝ හරිද ළමයි 400ක් ඉන්නවා එතකොට මට ඔය දැන් වගේ නේද ඒ සිස්ටම් එක හරියන්නේ නැහැ මම දැන් YouTube එකට කට්ට කාගෙන පට්ට කට්ටක් කාගෙන YouTube එකට වීඩියෝ අප්ලෝඩ් කර කර ඒවා අන්ලිස්ටඩ් දදා එක ළමයෙක් වෙනුවෙන් ඒක බලන්න දෙනවා බොහෝ දුරට 1යි 2යි බලන්නේ හරිද එතකොට ඒකට මම ලොකු මුදලකුත් වියදම් කරලා නේද ඒක මං වෙන අයටවත් බලන්න බෑ ඒක අන්ලිස්ටඩ් කරලා ඒක ඔයාලට බලන්න දෙනවා හරිද පොදුවේ විකාශනය කරන්නේ නැහැ මං ඒක එතකොට දැන් ඉස්සරහට දැන් ඒක ඕන කෙනෙක්ට ඔයාලා නේද ඒක ඕන කෙනෙක්ට බලන්නත් පුළුවන් ලින්ක් එක තියෙන කෙනෙක්ට ඒකේ කිසිම විධිමත් භාවයක් නැහැ නේ ඒක මට තමයි අනිත් සම්පූර්ණයෙන්ම මට තමයි ඒකේ අපහසුතාවයට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඒක මට හිතකර නෑ එච්චර මට හරි ඒක ලොකු මේ ඒ කියන්නේ ඒක මේ පන්තිය පවත්වන යන ක්‍රියාවලිය ඇතුළේ මට ඒක දුෂ්කර ව්‍යායාමයක්. හැබැයි ළමයි වැඩි වුණොත් ළමයි ගොඩක් හිටියොත් මට පුළුවන් වෙබ් අඩවියක් මිලට ගන්න. ඩොමේන් නාමයක් කියලා තියෙන ඩොමේන් එකක් අරගෙන සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් පවත්වගෙන යන්න සැලකිය යුතු මුදලක් ඩොලර්ස් වලින් වැය කරන්න සිද්ධ වෙනවා අපිට.
ඒක නඩත්තු කරගෙන යන්න සිද්ධ වෙනවා. ඒක යාවත් කාලින වෙන්න ඕනේ. දැන් මට පුළුවන් වෙබ් අඩවියට ඔන්න ලස්සනට ඇක්සස් හදලා දීලා නේද? ඔයාලට මේල් එකක් දාලා ඇඩ්‍රස් මේ මොකක්ද IP එකකින් IP ඇඩ්‍රස් එකකින් ඔයාලගේ මේල් එක සහ පාස්වර්ඩ් එකෙන් ඇතුළත් වෙලා මට එහෙම හදලා දීලා පුළුවන්. ඔන්න එළඹුමක් හදලා දෙන්න මගේ වෙබ් අඩවියට. එතකොට මේ වෙබ් අඩවියට මම වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඔයාලට පුළුවන් ඔයාලට ඒක බලන්න පුළුවන් වෙන විදිහට මට අවශ්‍ය වෙන විදිහට මට ඒක කස්ටමයිස් කරගෙන හදන්න පුළුවන්. කාටද මම මේ වීඩියෝ එක බලන්න දෙන්නේ? හරිද කියලා. නමුත් මට එහෙම මුදලක් ගෙවලා නේද වෙබ් අඩවියක් වාගේ එකක් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. ඩොමේන් නාමයක් අරගෙන නේද යම්කිසි මුදලක් ගෙවලා මුදල ගෙවීම කියන කාරණාව මෙතන මූලිකයි වෙබ් අඩවියක් පවත්වාගෙන යාමේදී. අනිත් එක මේක වෙනම නේද මේකත් එක වැඩ කරන්න කෙනෙක් අවශ්‍යයි වෙනම කෙනෙක් වෙබ් අඩවිය යාවත්කාලින කරන්න ඕනේ ඒවට අදාළ ඡායාරූප වීඩියෝ දර්ශන ඇතුළත් කරන්න ඕනේ මේක ටිකක් අපහසු කාර්යයක් හරිද ඒක හොඳයි යම්කිසි ආර්ථික ශක්තියක් ගොඩනගාගෙන යම්කිසි ශේෂ්ත්‍රයක් යටතේ තමන්ගේ වෘත්තීයභාවය වැඩි දියුණු කරගෙන ඉන්න කෙනෙක්ට වෙබ් අඩවියක් කියන එකේ අවශ්‍යතාවය තියෙනවා දැන් ඔය පන්ති එහෙම නේද හයි ලෙවල් එකෙන් කරන අය වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා අවුලක් නෑ යාලට සල්ලි තියෙනවා හොඳට වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න පුළුවන් හරි හැබැයි මේ වෙබ් අඩවිය වාගේ එකක් මම පවත්වාගෙන යනවා ඒක තමයි මගේ YouTube channel එක මට ඒකට පුළුවන් මේ වෙබ් අඩවියෙන් කරන දේවල් ටික ඒ විදිහට මට කරන්න පුළුවන් ටිකක් ඉතින් දුෂ්කරයි නේද මට ඒක මගේ පෞද්ගලික වෙහෙසක් දරලා මට ඒක කරගෙන යන්න සිද්ධ වෙනවා ඉතින් ඒකේ යම් යම් සීමා තියෙනවා වෙබ් අඩවියක වගේ මට පහසුකම් ගොඩක් ලැබෙන්නේ නැහැ හරි කොහොම හරි ලැබෙන්නේ නැත්තේත් නෑ යම් යම් දේවල් තියෙනවා. ඉතින් අඩු ලුහුඬුකම්. මේවා ලොකුවට අහන්නේ නෑ බය වෙන්න එපා. ඉතින් මම එක්තරා විදිහක වෙබ් අඩවියක් නව මාධ්‍ය නිව් මීඩියා කියන කැටගරි එක ඇතුලේ YouTube එක ඇතුලේ මට යම් මට්ටමකින් ඔයාලට වීඩියෝ නරඹන්න එම දෙන්න පුළුවන්. හරිද? ડોකියුමන්ට් එකක් වුණත් මට පුළුවන් ඒක යටතේ ඔයාලට ගිහිල්ලා බලන්න නේද? අන්ලිස්ටඩ් දාලා මම කැමති අයට නේද? මම ඒකේ මේ ආරාධනා කරන අයට පුළුවන් ගිහිල්ලා බලන්න පුළුවන් වෙන විදිහට මට වෙබ් අඩවියක හා සමාන කාර්යයක නියැලෙන්න. කොහොම හරි වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න යම්කිසි කෙනෙක්ට අපහසුයි නම් පුළුවන් බ්ලොග් එකක් පවත්වාගෙන යන්න බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න බ්ලොග් අඩවියකයි වෙබ් අඩවියකයි තියෙන වෙනස්කමක් ඇත්තටම දැන් වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න ඊට අදාළ ඩොමේන් නාමයක් අරගෙන ඒක ඩොලර්ස් වලින් අපි මාසෙකට යම්කිසි මුදලක් එයාලට ගෙවලා එහෙම පවත්වාගෙන යන්න ඕනේ ටිකක් ඒක වෙහෙසකර කාර්යයක් වෙහෙසකර කාර්යයක් කියලා කියන්නේ මුදල් වියදම අතින් එහෙම ටිකක් වැඩි හැබැයි බ්ලොග් අඩවිය වෙබ් අඩවිය වගේම තමයි මුහුණත ඒ වගේ ඊට සමාන මුහුණතක් හැබැයි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන්න මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ ඕන කෙනෙක්ට බ්ලොග් එකක් ලියන්න පුළුවන් වෙබ් අඩවිය හා සමාන එකක් තමයි බ්ලොග් එකක් කියලා කියන්නේ මුදල් වියදම් වෙන්නෙත් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ දැන් වෙබ් අඩවියක් පවත්වාගෙන යන්න වෙබ් අඩවියක අවශ්‍යතාවය නැති කෙනෙක්ට බ්ලොග් එකක් කරගෙන යන්න පුළුවන් කිසි අවුලක් නැහැ බ්ලොග්ස් කරන්නත් පුළුවන් ඒ කියන්නේ ඔය ගොනු විකාශන වීඩියෝ වගේ ඒවා නේද දැන් ඔය ටුඩේ vlog කියලා ඔය කියන්නේ කට්ටියනේ travel vlog කරනවා නේද වීඩියෝ විකාශන ක්‍රියාවලිය. ඒකේ වීඩියෝ තමයි යන්නේ ඔක්කොම shorts වීඩියෝ එහෙම දදා vlogs විදියට කරගෙන යන්න පුළුවන් තමන් කැමති තමන්ගේ වෘත්තියක් යටතේ දැන් උදාහරණයක් විදියට YouTube කියලා කියන්නේ වෙබ් අඩවියක් තමයි. හැබැයි මේ vlogs වලට සමානයිනේ. vlogging අපි වීඩියෝස් තමයි ඒකට මුදා හරින්නේ. හැබැයි YouTube එකේ content base අපිට පුළුවන් content එක ටයිම් එක කොච්චරක්ද කියන එක තීරණය කරන්න දැන් YouTube එකේ short videos වලට blogs වලට තමයි ලොකු ඉල්ලුමක් තියෙන්නේ නේද blogs තමයි viral වෙන්නේ හැබැයි දීර්ඝ වීඩියෝ long content අඩුයි viral වෙනවා short content තමයි viral වෙන්නේ ඒ කියන්නේ blogs තමයි viral වෙන්නේ ඔන්න YouTube එකේ blogs කරගෙන යන්න පුළුවන් අපිට ඒ කියන්නේ short videos කරගෙන යන්න පුළුවන් දැන් අපි ගත්තොත් wild cookbook ගත්තොත් නේද එයා දිග වීඩියෝ කරන්නේ නැහනේ කුඩා වීඩියෝ කැලි තමයි ක්ලිප්ස් තමයි එයා කරන්නේ. මිනිස්සු බ්ලොග්ස් වලට රුචිකත්වයක් දක්වනවා වැඩි. අන්න එහෙම ඕනනම් පුළුවන් අපිට කරගෙන යන්න. තව ගොනු විකාශන පොඩ්කාස්ට් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මේ පොඩ්කාස්ට් බ්ලොග්ස් YouTube එක through කරන්න පුළුවන් අපිට. ඒකනේ කිව්වේ මේ මාධ්‍යයන් එකට එකතු වෙලා තියෙනවා. YouTube එක through කරන්න පුළුවන් දැන්. පොඩ්කාස්ට් එකක් කියලා කියන්නේ මේ වචනේ හැදෙන්නේ පොඩ් කියලා කියන්නේ ඔය iPod කියන වචනයෙන් සහ කාස්ට් කරනවා. ඒ කියන්නේ විකාශනය කරනවා කියන අදහස ඒකෙන් පොඩ්කාස්ටිං කියලා හැදුනා වචනේ. එතකොට මේ පොඩ්කාස්ට් එකක වෙන්නේ ගොනුවක්. ඒ කියන්නේ සංඛ්‍යාංක ශ්‍රව්‍ය ගොනු ඩිජිටල් ඔඩියෝ කියන අදහස මෙතන තියෙන්නේ. පොඩ්කාස්ට් එකක තියෙන්නේ අහන්න පුළුවන් ගොනුවක් ෆයිල් එකක් ડોකියුමන්ට් එකක්. දැන් හිතන්න YouTube එකේ මම මේක උදාහරණයකින් පෙන්නන්නම්. ඔයාලා දැකලා ඇති දෙතුන් දෙනෙක්
එහෙම නැත්නම් දෙන්නේ එක්කෙනෙක් නේද? මැදිරියක මයික් එකක් ඉස්සරහා වාඩි වෙලා කතා කරනවා. දැකලා තියෙනවනේ පොඩ්කාස්ට්. පොඩ්කාස්ට් කරනවා දැකලා ඇති. මේකේ වීඩියෝ කන්ටෙන්ට් එක ගැන එච්චර අවධානයක් නැහැ කියලා. මේ මිනිස්සයා කතා කරනවා තමයි අපිට බලාගෙන ඉන්න තියෙන්නේ. කතා කරන එක කත හෙල්ලෙන එක ඇඳගෙන ඉන්න ඇඳුමේ බලන්න දෙයක් නැහැනේ. අපිට පුළුවන් මේක අහන්න. නව මාධ්‍ය මැදිහත් වෙලා අන්තර්ජාල මැදිහත් වෙලා තමයි මේ පොඩ්කාස්ට් වෙන්නේ. කලින් මේකේ පැරණි ක්‍රමවේදය මොකද්ද? ගුවන් විදුලියෙන් එහෙම අපි ඇහුම්කන් දුන්න එක තමයි මේකේ නූතන ප්‍රවණතාවය තමයි පොඩ්කාස්ටිං කියලා කියන්නේ. ඒ කියන්නේ දෙන්නෙක් තුන් දෙනෙක් නිවේදකයා තව කෙනෙක්ව ගෙන්නලා ඉන්ටර්විව් එකක් මැදිරියක් ඇතුලේ කරගෙන යනවා. අපිට ඒකේ වීඩියෝ එක පෙන්නනවා. හරිද? අන්තර්ජාලය අපි දකිනවා YouTube එකේ මේ වගේ පොඩ්කාස්ට් කරන කට්ටිය ඕන තරම් ඉන්නවා. දැන් ඔයාලට මේක 아무තු දෙයක් නෙවෙයි. ඉතින් ඕන්නම් පොඩ්කාස්ට් කරගෙන යන්නත් පුළුවන්. මේක ඕන්නම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නේද? ඩවුන්ලෝඩ් කරගෙන අපිට පස්සේ නරඹන්න පුළුවන්. ඕන්නම් ඒක අන්තර්ජාලය තුලම සේව් කරලා අපිට පස්සේ ඒක අහන්නයි බලන්නයි දෙකම කරන්න පුළුවන්. නැත්නම් අහන්න විතරක් ඕන්නම් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා අද වෙනකොට. ග්‍රාහකයාට පුළුවන් මේ තාක්ෂණය Tamanට භාවිත කරන්න තියෙන හැකියාවේ ප්‍රමාණය මත අවශ්‍ය විදිහට තෝරගෙන බේරගෙන එක්ක අහන්න, එක්ක අහහ බලන්න, එක්ක අහන්නයි බලන්නයි දෙකම කරන්න, නැත්නම් කියවන්න ඕන විදිහකට පුළුවන් අවකාශය ලැබිලා තියෙනවා. තාක්ෂණික වශයෙන් ඔන්න නැති වෙලා තියෙන ප්‍රවණතා. හරි. පැහැදිලි නේද? තේරුණා නේද? හරි. ආදිත්‍ය තේරුණාද? ඔව් සර්. හරි. ලොකෝට හිතන්න එපා. මම විස්තර කරන්න දෙන්නේ නැහැ. හරි. ඔන්න බ්ලොග්ස් තව චුට්ටක් මම දාලා තියෙනවා. ඒකේ දිනපොතක ආකාරයෙන් පෙළ ඇතුළත් කළ හැකි වෙබ් අඩවි විශේෂයක්. පෙළ කියලා කියන්නේ ටෙක්ස්ට් පුළුවන් අපිට නේද? ඒක ඇතුලේ අපිට ඕන නම් වීඩියෝ ක්ලිප් එකකුත් ලින්ක් කරන්න පුළුවන්. එතකොට ෆොටෝස් දාන්න පුළුවන්. අද බලන්නකොනේ ඔය බ්ලොග්ස් කියලා අපි දැන් මොකක් හරි දෙයක් සර්ච් කරාම Google කරාම අපිට වෙබ්සයිට්ස් එනවා. බ්ලොග් සයිට්ස් උත් එනවා නේද? බ්ලොග් කියලා එන්නේ. අන්න එන්නේ බ්ලොග්ස් ලියපු කට්ටිය. හරිද? රයිට්. එතකොට බ්ලොග්ස් වීඩියෝ සබැදියාවක් සහිත වෙබ් රූපවාහිනියක්. මම ඒකයි කිව්වේ වෙබ් රූපවාහිනිය. YouTube එක කෙලින්ම ගන්න පුළුවන් අපිට. බ්ලොග්ස් කරන්න පුළුවන් හොඳ වෙබ් රූපවාහිනියක් විදිහට අපිට YouTube එක හඳුන ගන්න පුළුවන්. අවකාශය තියෙනවා. හරි. රයිට්. අද ඒක නාලිකාවක් බවට පත් වෙලා තියෙනවා. ඊට පස්සේ අද වෙනකොට අන්තර්ජාලය මූලික කරගත්ත ඉන්ටර්නෙට් බේස් ඩිජිටල් ටෙක්නොලොජි. ඒ කියන්නේ අන්තර්ජාලය මූලික වෙච්ච සංඛ්‍යාංක තාක්ෂණයක් දී වෙලා තියෙනවා. ඒ කියන්නේ අංකිතකරණය වෙලා තියෙනවා හැම දෙයක්ම. sannivedana තාක්ෂණය නිසා ඒ ඔස්සේ මාධ්‍යවල ඒ අන්තර්ජාල තාක්ෂණයේ මත බිහි වෙන මාධ්‍යවල ඉඳන් නේ ඒ තුල ඉඳගෙන මේ කන්ටෙන්ට් කරන තත්ත්වයට අපි පත් වෙලා තියෙන ඕන කෙනෙක්ට මේ කන්ටෙන්ට් කරන්න පුළුවන්. ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි මත නැත්නම් මේ ඩිජිටල් ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි ප්ලැට්ෆෝම්ස් වල සංඛ්‍යාංක තාක්ෂණික sannivedana තාක්ෂණය ඇතුලේ sannivedana තොරතුරු තාක්ෂණය ඇතුලේ අංකිතකරණය මැදිහත් වීම නිසා ඒ ඔස්සේ ඒක true ක්‍රියාත්මක වෙන මාධ්‍ය භූමිකාවල ඒ කියන්නේ social media new media platforms වල අපිට පුළුවන් content නරඹන්න අහන්න දකින්න ඕන තරම් අපිට content කරන්නත් පුළුවන්. කරපු content අපිට පුළුවන් භාවිත කරන්න පරිශීලනය කරන්න. හරි. පැහැදිලි නේද? හරි. ඔන්න තාක්ෂණිකව ඇති වෙලා තියෙන තත්ත්වය අද වෙනකොට නේ. ඉස්සර නම් අර ඇන්ටනාවක් හයි කරගෙන රේඩියෝ එකේ මට මතකයි අද වගේ ඒරියල් එක දික් කරලා ඒරියල් එක අග බඳින වයර් එකක් අර වයර් එක බැඳලා ඒක එල්ලනවා කොහේ හරි කැලෙන්ඩර් එක ඇනේ එක හරි කොහේ හරි එල්ලලා තමයි ওই රේඩියෝ එකේ පිරිත් ටිකක් බණ ටිකක් අපේ ආච්චිලා එහෙම ඇහුවේ මට අද වගේ මතකයි. හරිද? ඉතින් අද එහෙම මුකුත් ඕනේ නැහැ නේද? ආච්චිලා අද පිරිත් අහන්නෙත් නැහැ. ඒක වෙනම කතාවක්. ආච්චි කෙලින්ම නේද YouTube එකට ගිහිල්ලා එයා ටෙලිනාට්‍යයක් බලන්නේ අද වෙනකොට. හරිද? බණ අහන ආච්චි අම්මලාත් ඉන්නවා නේද? දැන් YouTube එකේ එහෙම බණ දාගෙන දුන්නාම ආයෙදින් බණ එළි වෙනකම් බණ අහනවා YouTube එකේ පැකේජ් එකක් දාලා දුන්නාම හරි. සීයලා නම් ඒ තත්ත්වෙන් ගොඩක් දුරස් වෙලා සීයලා දැන් TikTok එහෙම තමයි වැඩිපුර බලන්නේ. හරි. රයිට්. එහෙම වෙලා තියෙනවා. දැන් මොකද්ද මේ කියන්නේ? කවර මාධ්‍යකින් වාර්තා කරන්නේද කියන එක වැදගත් වෙන්නේ නැහැ. විවිධ අන්තර්ගත හොයාගෙන යනවා. ඒ කියන්නේ ඉස්සර නම් රූපවාහිනියෙන් කිව්වා, ඇහුවා, බැලුවා, ගුවන් විදුලියෙන් ඇහුවා කියන එක. අද ඒක නැහැ. අපිට ඕනේ අන්තර්ගතේ ඕන තැනක හොයාගෙන යන්න පුළුවන්. අපි හොයන්නේ අන්තර්ගතයන්. ඒ කියන්නේ content base මම ඒකයි කිව්වේ කලින්ම. අන්තර්ගත තමයි දැන් හොයන්නේ හැම කෙනෙක්ම. හරිද?
තමන් කැමති අන්තර්ගතේ කොහේ හරි හොයනවා සර්ච් කරනවා අපි. ඒකට අවශ්‍ය කරන අවකාශය මේ තාක්ෂණික මාධ්‍යයන් ඇතුලේ දිහි වෙලා තියෙනවා. ඉස්සර එහෙම නෑ. කන්ටෙන්ට් තිබ්බා. ඒ කන්ටෙන්ට් අපිට සිද්ධ වුණා අපේ රුචිකත්වය මත රුචිකත්වය එක්කෝ රුචිකත්වයක් නැතුව වුණත් අපිට සිද්ධ වුණා ඒ කන්ටෙන්ට් එක පරිහරණය කරන්න ග්‍රාහකෙක් බවට ප්‍රේක්ෂකෙක් බවට පාඨකෙක් බවට පත් වෙන්න. හැබැයි අද එහෙම නෑ. මේක වැඩක් නෑ. ඊළඟ කන්ටෙන්ට් එක හොයාගෙන යන්න පුළුවන්. මේ බේස්මන්ට් එකේ කියන්නේ මේ platform එකේ අපිට නැත්තම් අපි කැමති කන්ටෙන්ට් එක කෙලින්ම යනවා නේද? අපි ස්විච් වෙනවා Facebook එක අයින් කරලා දැම්මා YouTube එකට යනවා. ඒකෙත් අපි කැමති කන්ටෙන්ට් එක නැත්තම් කෙලින්ම අයින් කරලා දැම්මා Instagram එක පැත්තේ රවුමක් යනවා. අපිට ආස කරා කන්ටෙන්ට් එක අහුවෙච්ච ගමන් එතන අපි රැඳෙනවා. ටිකක් කළා දේගේ පා වෙනකොට ආය අයින් කරලා දාලා ආය Facebook එක පැත්තේ යනවා. හරි ඉස්සර නම් ටීවී එක වහලා දාලා චැක් කියලා දාලා වත්තපල්ලයට ගිහිල්ලා නේද ඔය මඤ්ඤොක් කාලයක් හරි හිටව ඉන්නවා නේද? පස්සේ හවසට දැන් නම් ප්‍රවෘත්ති යනවා වගේ කියලා නාලා කරලා ඇඟ හොදගෙන ඇවිල්ලා ප්‍රවෘත්ති බැලුවා. දැන් එහෙම නැහැ. මට ඕන වෙලාවක මට ඕන කන්ටෙන්ට් එකක් හොයාගෙන යන්න පුළුවන්. බොහොම සරලයි. ඒක නිසා තමයි අපි කාලකන්ණි වෙලා තියෙන්නේ. ඉස්සර එහෙම උනේ නැහැ. නේද? ඉස්සර කාලකන්ණි වෙන්න ටයිම් එකක් තිබ්බා. ඒ ටයිම් එකට තමයි ඉස්සර කාලකන්ණිය උනේ. දැන් කාලකන්ණිය වෙන්න ටයිම් එකක් නැහැ. ඕන වෙලාවක කාලකන්ණියෙක් වෙන්න පුළුවන්. හරි. කන්ටෙන්ට් එකක් හොයාගෙන යන්න පුළුවන්. හරි. ඒ නිසා එහෙම කාලකන්ණියෝ වෙලා තියෙනවා අපි. හරි. එන්න ඊට පස්සේ එන්න මේ ටික කියවන්න. ආදිත්‍යයා කියවන්න. මම මේ ආදිත්‍යට සිග්නල් තියෙන නිසා කියන්නේ කියවන්න කියලා. කියවන්න කොහෙද ටික? මාධ්‍ය අසුරු කරමින් කරන සංවේදනයට මුළුමනින්ම වෙනස් ලෙස ඉන්ටර්නෙට් ඔෆ් තිංස් IoT යන නව සංවේදන භාවිතයක් පැමිණ ඇත. අන්තර්ජාල වස්තු යන ප්‍රවණතාව පරිගණක තාක්ෂණික උපාංග උපයෝගී කොටගෙන අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට තම තමන්ගේ වාහන නිවාස කාර්යාල හා සම්බන්ධ වෙනත් දෛනික සංවේදන උවමනාවන් ඉටු කර ගැනීමට දත්ත යැවීම හා ලබා ගැනීම වැනි දත්ත ගනුදෙනු විවිධ පරිගණක උපාංග හා අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීම සංදේශ සංවේදනය දත්ත විශ්ලේෂණය දත්ත හා මානව අගයන් වර්ධනය කර ගැනීම ආදී මානව සංවේදන උවමනා ඇති කර ගැනීමට අන්තර්ජාල වස්තු මගින් අවස්ථාව ලැබේ. විද්‍යුත් උපාංග මෘදුකාංග හා ජාල සම්බන්ධතා මේ සඳහා උපයෝගී කර ගනී. අන්තර්ජාල භෞතික උපාංග හා දෛනික සංවේදන ක්‍රියාකාරකම් අතර සම්බන්ධතාවක් නොමගින් ඇතිකොට තිබේ. හරි. මොකද්ද මේ කියන්නේ? මේකේ කියනවා බලන්න. හරිද? මේවා හරි අපූර්ව දේවල් නේද? මාධ්‍ය තාක්ෂණය ගැන මේ තියෙන්නේ. හොඳට අහගන්න. හරිද? මහ ලොකු දෙයක් නෑ මේකේ. මාධ්‍ය තාක්ෂණයේ අලුත් තත්ත්වයන් මේ තියෙන්නේ කතා කරන්න. මාධ්‍ය ඇසුරු කරමින් කරන sannivedanayට මුළුමනින්ම වෙනස් ලෙස Internet of Things IoT කියලා කියනවා අපි. අලුත්ම sannivedana භාවිතයක් ඇවිල්ලා තියෙනවලු. මොකද්ද මේ අලුත්ම sannivedana භාවිතය? බලන්නකෝ. පරිගණක තාක්ෂණික උපාංග උපයෝගී කොටගත්ත අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට තම තමන්ගේ දෛනික පරිභෝජනය කරන උපකරණ තමන් පරිහරණය කරන පාරිභෝගික භාණ්ඩ තුල මේ කියන Internet of Things අන්තර්ගත වෙලා තියෙනවා. හරි අපි උදාහරණ වලින් බලමු මේක මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ හතර බීරි කතාවක්. බලන්න. ඔයාගේ වාහනේ ඉස්සරහට අපේ වෙන්න නියමිත වාහනයක් තියෙනවා නම් අද බලන්නකොනේ. voice command වලින් වැඩ කරන්නේ වාහනේ. හරි අපි ෂටර් එක ඕපන් කරන්න කිව්වම එයා ෂටර් එක ඕපන් කරනවා. නේද? අපි තව කිලෝමීටර් 10කින් අපි ඇහුවොත් එහෙම වාහනේ තෙල් ගහ ගන්න පුළුවන් අපිට කොච්චර වෙලාවකින්ද? තව කිලෝමීටර් 15කින් අපිට තෙල් ගහ ගන්න තැනක් හම්බ වෙනවා. නැත්තම් charging point එකක් අපිට තියෙනවා. හරි. හිතන්න පුළුවන්. ඔන්න Internet of Things වාහන වලට හිතන්න පුළුවන් අද වෙනකොට. Internet of Things අන්තර්ජාලය මැදිහත් වෙලා තාක්ෂණික උපකරණ වලට හිතන්න පුළුවන්. තව ගෙදර බලන්නකො ස්මාර්ට් හෝම් කියන concept එකට අපි ඇවිල්ලා තියෙන්නේ. හරිද? ගෙදර lock එක ඇරෙන්නේ කොහොමද? voice commands වලින්. ගේ ඇතුළට ගියාට පස්සේ ඇහෙනවනේ මං කියන එක සිග්නල් තියෙනවනේ මගේ අවුලක් නැහනේ. ඇහෙනවනේ මං කියන එක. ඇහෙනවා සර්. හරි ඇහුන් නැත්තම් කියන්න මට සිග්නල් මදි කියලා පෙන්නනවා මගේ පැත්තෙන්.
එතකොට නිවස ගත්තොත් ස්මාර්ට් හෝම් කියන concept එකට ඇවිල්ලා අපි ගේ ඇතුළට ගිහිල්ලා ෆෑන් එක දාන්න කිව්වම ඔටෝ ෆෑන් එක ඔන් වෙනවා. AC එක ඔන් කරන්න කිව්වම ඔටෝ AC එක ඔන් වෙනවා. මේ අන්තර්ජාලයත් එක්ක මැදිහත් වෙලා දැන්. ගෙදරින් එළියේ ඉන්නකොට අපිට පුළුවන් ගෙදර හැමතැනම බලන්න නේ. CCTV කැමරා චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රිජ් එකේ දොර බැරි වෙලාවත් ඇරලා නම් ඇවිල්ලා තියෙන්නේ. ෆ්‍රිජ් එක ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් අන්තර්ජාලයත් එක්ක සම්බන්ධ වෙලා. අපිට පුළුවන් ෆ්‍රිජ් එක මේ ක්ලෝස් කරන්න දොර වහන්න පුළුවන් අපිට එළියේ ඉඳන් වාහනේ යන ගම. හරිද? වාහනේ ෆ්‍රිජ් එකයි අතර කනෙක්ෂන් එකක් හදලා තිනවා. වාහනේ ගෙදරයි අතර කනෙක්ෂන් එකක් හදලා තියෙනවා. මෙහෙම වර්ල්ඩ් එකක අපි ඉන්නේ ළමයි ඈ. තේරුණා නේද? අපි තාම නේද? මැටි කලේ වතුර බිව්වට නේද? මම මේ කියන්නේ මේවා නරකයි කියලා නෙවෙයි. හරිද? මැටි කලේ වතුර බීලා නේද? ගෙදර දොර වහලා දඩස් ගාලා යතුරු පාපිස්සයට දාලා අපි ගියාට අද අපි ඉන්න ලෝකේ නිකමට උපකල්පනය කරන්නකො. හිතා ගන්නවත් බැරි තැනක තාක්ෂණික දියුණුව ඇති. හරිද? ඒක තමයි අර අදි සුකෝපභෝගී නේද? ඉහළ සුපිරි නේද? සුපිරි ඉතිරෙන සමාජය කියන්නේ ඕක තමයි ඉතින්. හිතා ගන්න බැරි දැන් ෆ්‍රිජ් එකේ එළවලු ඉවරයි නම් ෆ්‍රිජ් එකේ කම්පාර්ට්මන්ට්ස් වල තියෙන දේවල් ඉවර වෙලා නම් අපිට මැසේජ් එක ෆෝන් එකට එනවා ෆ්‍රිජ් එකෙන් එනවා. හායි good evening. ඔයා දැන් වැඩ ඇරලා ගෙදර එන ගමන් වෙන්න ඇති නේද? හරිද? එන ගමන් නේද? ගිහිල්ලා එන්න ගෙදර යන ගමන් ෆුඩ් සිටිය පැත්තේ. මොකද අද ඔයාට ඇවිල්ලා ඔම්ලට් එකක් දාන්න හම්බ වෙන්නේ නැහැ. මොකද බිත්තර ඉවර වෙලා තියෙන්නේ. මැසේජ් එක එනවා අපිට. තවදුරටත් අපිට හිතන්න නැහැ. අපිට මතක තියාගන්න දේවලුත් නැහැ. හරිද? ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් හැම දෙයකම කාර්යාලයත් එක්ක නිවස සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ දත්ත යවන්න ලබා ගන්න මේ දත්ත ගනුදෙනුව කියන එක පරිගණක උපාංග සහිත වූ අන්තර්ජාලය මැදිහත් වූ උපකරණත් එක්ක සම්බන්ධ වෙලා ගනුදෙනු කරන්න පුළුවන් අවකාශයක් අපිට ගොඩ නැගිලා තියෙනවා. හරිද? ඉතින් පරිගණක උපාංග අන්තර් සම්බන්ධතා ඇති කරගන්න අපිට අන්තර්ජාලය මැදිහත් කරගෙන උදව් වෙනවා. ඉතින් මේක තමයි මේ ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා කියන්නේ. හරි. දත්ත විශ්ලේෂණය, දත්ත මානව අගයන් වර්ධනය කර ගැනීම, මානව සංනිවේදන උවමනා ඇති කර ගැනීමට අන්තර්ජාල වස්තුමකින් අවස්ථාව ලැබිලා තිනවා. ඉතින් අපේ තියෙන මේ අගයන් වර්ධනය කරගන්න, values up කරගන්න මේ අපිට හිතන්න බැරි වුණා. දැන් මේ value එක up වෙලා තියෙනවා. අපිට හිතන්න ඕනේ නැහැ. ඇත්තටම හිතලා දෙනවා දැන් අන්තර්ජාලයේ පරිගණකයේ මැදිහත් වෙලා. තවදුරටත් අපිට හිත අයියෝ අමතකුණානේ කියලා වයිෆ් ගෙන් බැනුම් අහන්න දෙයක් නැහැ. සුදු ඔයා ගෙනාවද කියලා අහනකොට ඔව් ගෙනාවා කියන විතරයි තියෙන්නේ. හරිද? සමහරවිට මේවා අපිට නේද ෆෝන් එකෙන් අපිට අවශ්‍ය ටයිම්ස් වලට ටයිම් ලැප් එකක් හදා ගන්න පුළුවන්. එයා අපිට මතක් කරලා දෙනවා හායි වයිෆ් ඔයාට කියපු දේ මතකද උදේ එනකොට මතක් කරලා ගෙනියන්න යනකොට කියලා අපිට කමාන්ඩ් එකක් දෙන විදිහට අපිට පුළුවන් මේවා හදන්න. ඉතින් අන්තර්ජාලයේ මැදිහත් වෙච්ච අලුත්ම ලෝකයකට අපි ඇවිල්ලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් උපකරණ හිතන තත්ත්වයකට අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. තව ඉස්සරහට මේ තත්ත්වය ගොඩාක් වෙනස් වෙයි. නේද? රොබෝලා එහෙම කඩේයයි නේද? ගොඩාක් දේවල් රොබෝලා මැදිහත් වෙලා වෙයි. ඉතින් අදටත් ඒක වෙලා තියෙනවා එහෙම ලෝකේ. හරිද? රයිට්. මානව වගයන් වර්ධනය වෙනවා කිව්වට ඇත්තටම මානවයාට අනාගතයේදී මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද කියන එක පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා එක පැත්තකින්. හරි. ඊට පස්සේ විද්‍යුත් උපාංග, මෘදුකාංග හා ජාල සම්බන්ධතා මේකට යොදා ගන්නවලු. ඔව්. ෆ්‍රිජ් එක විද්‍යුත් උපාංගයක්. ඒක ඇතුලේ පරිගණකයක් ස්ථාපනය කරලා තියෙනවා සහ මෘදුකාංග ස්ථාපනය වෙලා තියෙනවා. ජාලය, අන්තර්ජාලය සම්බන්ධ වෙලා තියෙනවා. තේරුණා නේද? gedara භෞතික ගොඩනැගිල්ල ස්මාර්ට් හෝම් කියන concept එකට ඇවිල්ලා තියෙනවා නේද? කැමරා, පරිගණක පද්ධති සවිවෙච්ච අලුත්ම තාක්ෂණය උපයෝගී වෙච්ච ස්මාර්ට් හෝම් එකක්. ඒක ඇතුලේ security system එක අපි ගත්තොත් නේද ආරක්ෂණ පද්ධතිය එහෙම හැම දෙයක්ම ඉතාම ඉහළ අගයකට ගිහිල්ලා තියෙනවා. හරි. දැන් කොටින්ම අපි ගෙදරින් දොර වහගෙන එන්න විතරයි තියෙන්නේ. වාහනේ එන ගමන් වයිෆ්ට පුළුවන් ලයිට් එක ඕෆ් කරන්න, ෆෑන් ටික ඕෆ් කරන්න. අයියෝ අයන් එක දාලානේ ආවේ අයන් එක ඕෆ් කරන්න. ටක් ගාලා මේන් ස්විච් එකෙන් ඒ අදාළ සෙක්ෂන් එකට අදාළ විසන්ධි කරලා දාන්න හැකියාව තියෙනවා. සමහරට අයන් එකට හිතන්න පුළුවන් නේ. අයන් එකට හිතන්න පුළුවන් කියලා කියන්නේ අපේ අත අයන් එකේ ගැටෙන්නේ නැහැ කියලා කියන්නේ අපි තවදුරටත් අයන් කරන්නේ නැහැ. විනාඩි 10ක් වගේ යනකොට ඒක අපිට ටයිම් කරන්න පුළුවන්. අයන් එක ඕෆ් වෙලා යනවා ඉබේම. අපි රෙදි මඳින්නේ නැහැ කියන විධානය. අපේ ගෙදර තියෙන අයන් එක අපි දාලා આવොත් එහෙම ගෙදර යනකොට නේද ගෙදරත් ගිනි අරන්. හරිද? හිත යන්නේ. අයියෝ අයන් එක ඕෆ් කරාද තමුසෙට මං කියලා තියෙනවනේ එන්න යනකොට පවුල් ප්‍රශ්නත් ඇති වෙනවා මේව ඇතුලේ. එක්ක පොඩි එකාට බැන බැන යනවා. මං තොට හැමදාම කියනවා අයන් එක දාන්න එපා.
රැට මැද ගන්න තියෙන ඒවා කියලා පොඩි එකාට බයිනවා සමහර විට. හරි ඊට පස්සේ ඉතින් පවුල් අවුල් ප්‍රශ්න ගෙදර නේද? දැන් ඒ මොකුත් නැහැ. කෙලින්ම ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් මේ විද්‍යුත් උපාංග ජාල සම්බන්ධතාවය ඇතුලේ නේද? අපිට පුළුවන් මෙහෙයවන්න අන්තර්ජාලයේ භෞතික උපාංග දෛනික sannivedana ක්‍රියාකාරකම් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි ඔය IoT කියලා කියන්නේ. මතක තියාගන්න. ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් කියලා කියන්නේ. හරි. මේ පාඩමේ ඉතින් ඕවා තමයි අපිට කතා කරන්න තියෙන්නේ නේද? අලුත් තත්ත්වයන්. ප්‍රවණතා තමයි කතා කරන්න තියෙන්නේ. හරි. එන්න මේ ටිකත් කියවන්න ආදිත්‍ය. කිසියම් ප්‍රථම තාක්ෂණයෙන් සංඛ්‍යාංක තාක්ෂණයට පැමිණීමත් සමග මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට එළඹීම තවත් මාධ්‍ය තාක්ෂණික ප්‍රවණතාවයකි. මෙමගින් මාධ්‍ය තාක්ෂණික වශයෙන් ඍජු විකාශන චන්ද්‍රිකා, අන්තර්ජාල පෙට්‍රපොල රූපවාහිනී, කේබල් රූපවාහිනී, පුළුල් කලාප හා චන්ද්‍රිකා වැනි විවිධ මාධ්‍ය තාක්ෂණ පුළුල් විය. ඒ ඔස්සේ මාධ්‍ය පරිහරණය වේගවත්ව ව්‍යාප්තව ඇත. හරි. මේකේ කියනවා ප්‍රතිසම ඇනලොග් තාක්ෂණය. මම හැමදාම කියනවා මේ ප්‍රතිසම තාක්ෂණය ගැන, ඇනලොග් සිස්ටම් එක ගැන, විද්‍යුත් තාක්ෂණය ගැන. අද වෙනකොට මේ ප්‍රතිසම තාක්ෂණයෙන් අපි සම්පූර්ණයෙන්ම සංඛ්‍යාංක තාක්ෂණයට එහෙම නැත්නම් ඩිජිටල් ටෙක්නොලොජි එකට කන්වර්ට් වෙලා තියෙනවා. හරිද? මේක ඇතුලේ තව දුරටත් අර කලින් අපි භාවිත කරපු විශාල උපකරණ පරිගණක අතේ ගෙන යා නොහැකි තරමේ උපකරණ ඊටාම ප්‍රමාණයෙන් කුඩා වෙලා තියෙනවා සහ ඒවැ ඇතුලේ අර මතක ධාරිතාවය ඊටාම ඉහළ ගිහිල්ලා තියෙනවා. ඊටාම සියුම් මෙමරි චිප් එකක් ඇතුලේ අපිට විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරගන්න හැකියාව ලැබිලා තිනවා. ඒ දත්ත එහා මෙහා හුවමාරු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. පිටපත් කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. වේගවත් වෙලා තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ අපිට මේ දත්ත එහා මෙහා කරන්න පුළුවන් තත්ත්වයන් උදා වෙලා තියෙනවා. ඉතින් තාක්ෂණික වශයෙන් ඔන්න ඇනලොග්ස් වල ඉඳන් ඩිජිටල් වලට කන්වර්ට් වෙලා තියෙනවා කියන එක තවත් තාක්ෂණික ප්‍රවණතාවයක් විදිහට අපිට ගන්න පුළුවන්. දැන් මේකේ තියෙනවා මාධ්‍ය තාක්ෂණික වශයෙන් ඍජු විකාශන චන්ද්‍රිකා, ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් සැටලයිට්, අන්තර්ජාල ප්‍රෝටෝකෝල රූපවාහිනී IPTV, කේබල් රූපවාහිනී, පුළුල් කලාප බ්‍රෝඩ් බෑන්ඩ් හා චන්ද්‍රිකා වැනි තාක්ෂණයන් පුළුල් වෙලා තියෙනවා. අපි චුට්ටක් ඔතන ලියාගමු. හරිද? මේවා නිකන් ඔහේ කියවගෙන යන එක නෙවෙයි වෙන අය නම් කරන්නේ නේද? පොඩ්ඩක් අපි ලියාගමු. පොඩි නෝට් එකක් ඔකට ගන්න. චුට්ටක් ලියාගමු. අපි මං හිතනවා ඒක චුට්ටක් ඔයාලට වැදගත් වෙයි. අලුත් තාක්ෂණයක් අපි මේක ඇතුලේ කතා කරන්න ඕන නිසා පැනගෙන යන්න නැතුව පොඩ්ඩක් ලියාගෙන යන්න. ගන්න. ඒකට ගන්න. ඔකට ගන්න මෙහෙම එකක්. පොඩි මාතෘකාවක් ඕනෙත් නෑ. කමන්න ලියා ගන්නකො මෙහෙම. ප්‍රතිසම තාක්ෂණයෙන් ඒ කියන්නේ ඇනලොග් කියන එක. ඇනලොග් ප්‍රතිසම තාක්ෂණයෙන් ඇනලොග් වරහන් ඇතුලේ ලියාගෙන ඇනලොග් කියලා. සංඛ්‍යාංක තාක්ෂණයට ඩිජිටල් කියලා ලියා ගන්න. සංඛ්‍යාංක තාක්ෂණයට ඩිජිටල්. සංඛ්‍යාංක තාක්ෂණයට ඩිජිටල්. පැමිණීම සහ පුළුල් කලාපයකට එළඹීම. ඒ කියන්නේ බ්‍රෝඩ්බෑන්ඩ් කියන අදහස. බ්‍රෝඩ්කාස්ට් කියන අදහස.
පුළුල් කලාපයකට එළඹීම. හරි නේද? පැරණි ඇනලොග් තාක්ෂණයේදී පැරණි ඇනලොග් තාක්ෂණයේදී පැරණි ඇනලොග් තාක්ෂණයේදී දත්ත ගමන් කළේ තරංග waves කියලා කියනවා අපි WAVES වරාගතිර ඕනනම් ලියාගන්න waves ආකාරයෙන් නිසා ගුණාත්මක බව අඩු විය නමුත් ඩිජිටල් තාක්ෂණයේදී කෝෂිලාට කරන්ට් එක ගියාද? නමුත් ඩිජිටල් තාක්ෂණයේදී සියල්ල බිට් වරහන් තුල ලියා ගන්න බිට්ස් බිට්ස් වරහන් තුල ලියා ගන්න. එනම් බිඳුව ඒක තමයි කරන්ට් එක ගියා. බිඳුව සහ එක අතර ක්‍රමවේදයකට බිඳුව සහ එක අතර ක්‍රමවේදයකට ක්‍රියාත්මක වන නිසා අධිවේගී විකාශන හැකියාවක් මෙන්ම තවත් පහසුකම් රැසක් අත්පත් කරගෙන තිබේ. හරි නේද? හරිද? හරි සර්. හරි. ඊට පස්සේ ගන්න පළවෙනි එක තියෙනවනේ ඔතන මේ ඍජු විකාශන චන්ද්‍රිකා කියලා ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් සැටලයිට් ලියා ගන්නකො ඍජු විකාශන චන්ද්‍රිකා කියලා ලියාගෙන පොඩ්ඩක් අපි ලියාගමු ඒකට. මේවා ඕනේ නෑ ඇත්තටම මම මේ නිකන් දෙන්නේ. හරිද? නිකන් දෙන්නේ දැනගන්න ඕන නිසා ලියා ගන්න ඍජු විකාශන චන්ද්‍රිකා. කේබල් හෝ ඇන්ටෙනා භාවිත නොකොට
අභ්‍යවකාශයේ ඇති චන්ද්‍රිකාවක සිට චන්ද්‍රිකාවක සිට චන්ද්‍රිකාවක සිට ඍජුවම නිවසේ ඇති කුඩා සිග්නල් මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ නේද ඉංග්‍රීසියෙන් ලියා ගන්නකො ඩිෂ් කියලා ලියා ගන්න ඩිෂ් DISH කුඩා සිග්නල් ඩිෂ් එකක් මතට ඩිෂ් එක කියලා ලියා ගමු පිගාන කියලා ලියන්නත් එපා ඒක ඩිෂ් කියලා ලියා ගන්නකො ඩිෂ් එකක් මතට රූපවාහිනී සංඥා ලබා ගැනීම හරි නේද හරිද මේවා විභාගෙට එන්නේ නැහැ බය වෙන්න එපා නිකන් දැනගන්න ලියා ගන්න කවුරු හරි අහුවොත් නේද ඒක තමයි කාගෙන්ද ඉගෙන ගත්තේ කියලා හරි අහන්න පුළුවන් මට හරි නෑ නැත්තම් ඒකයි හරි නැත්තම් මේවා කියන්නෙත් නෑ සමහර ළමයි මෙහෙම මෙයා හරි ආපීලා එකට යන් කියලා එහෙමනේ යන්නේ හරි එහෙම ඕනේ නෑ ලියා ගන්න දැනගන්න මේවා දැනගන්න ඕන දේවල් මේවා තමයි දැනගන්න ඕන දේවල් දැන් අලුත් ලෝකේ මේවා දන්නේ නැහැ කියලා කියන්න බෑනේ දැන් ඔයාලට උදාහරණ වගේ ගන්න පුළුවන් හරිද ඩයලොග් ටීවී එහෙම නේද සිග්නල් පිඟානක් හයි කරලා තියෙන වහල උඩ ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් සැටලයිට් ඍජුව විකාශනය කරනවා සැටලයිට් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ කෙලිම ඩිෂ් එකකට ගෙනල්ලා ඒකෙන් අපි බලනවා කොහෙවත් කේබල් එකක්වත් ඇන්ටනාවක්වත් අටවගෙන නැහැ කොහෙන්වත් කේබල් කූරු දිගේ එන්නෙත් නැහැ ඇන්ටනා කරක ඉන්න ඕනෙත් නැහැ ඩිරෙක්ට් සැටලයිට් එකකින් අපිට ලැබෙනවා බ්‍රෝඩ්කාස්ට් කරනවා එහෙමත් නැත්නම් විකාශනය වෙනවා ඒ අදාළ නාලිකාව HD high definitions වලින් අපිට බලන්න පුළුවන් කියන්නේ high quality බලන්න පුළුවන් අපිට වීඩියෝ එහෙම high definitions තියෙනවා අපිට කියන්නේ මාරම accuracy මාරම තීව්‍ර රූප රාමු අපිට නරඹන්න පුළුවන් හරි දැන් නම් HD වලටත් එහා නේද ඒ කියන තාක්ෂණික උපකරණයේ තියෙන හැකියාව මත 4K දක්වා අපිට පුළුවන් resolution එහෙම නැත්නම් මේ pixels විභේදනය කියන එක මෙච්චර ගොඩක් දේවල් ඕනේ නැහැ ඊටාම සුපහැදිලි රූප රාමු අති සුපහැදිලි රූප රාමු කියලා මතක තියාගන්න right පැහැදිලි නේද තේරුණාද හරි ඔව් සර් සතුටු වෙන්න එහෙනම් ඔයාලා ඒවා තමයි දැන් බලන්නේ අපේ කාලේ ඉතින් අපි ඉස්සර ඔය හවසට යන සෝරෝ ඒ වගේ කාටුන් බලන්න හතර අතේ ඇන්ටනාව කරකනවා නේ ඉතින් බලා ගන්න බෑ සිරස වගේ ඒවා අහු වෙන්නෙම නෑ සිරසේ විතරයි හොඳ කාටුන් ගියෙත් අහු වෙන්නෙම නෑ ඉතින් හරිද සිරසේ හොඳ කාටුන් ගියා අහු වුණේම නෑ ඉතින් try කරනවා අහු වෙන්නේ නෑ හරි ඊට පස්සේ ලියා ගන්න ඊළඟ එක ඕකේ තියෙන්නේ අන්තර්ජාල ප්‍රොටෝකෝල රූපවාහිනී ප්‍රොටෝකෝල් කියලා කියන්නේ මේක ඇත්තටම මේ ප්‍රෝටෝකෝල් කියන වචනේ ගොඩාක් තැන්වල භාවිත වෙනවා ප්‍රෝටෝකෝලයක් කියන එක ඔය දේශපාලන ප්‍රෝටෝකෝල නේද එහෙම මේ ප්‍රෝටෝකෝල් කියන වචනේ ගොඩාක් තැන්වල කොමන් භාවිත වෙන එකක් ඒ අර්ථය වෙනස් වෙනවා ඒ යොදා ගැනීම කියන කාරණාව ඇතුලේ හරි ඒක නිකන් අර මෙහෙම අදහසක් ප්‍රෝටෝකෝල් එකක් කියලා කියන්නේ පොඩි සම්මතයක් නියතියක් වාගේ එකක් පොලිටික්ස් වල වගේ නම් ප්‍රෝටෝකෝල් කියලා අදහස් කරන්නේ. හරි. මේක ගැන ලියාගමුකෝ. ලියාගන්නකෝ. අන්තර්ජාල ප්‍රෝටෝකෝල් රූපවාහිනී, ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් ටෙලිවිෂන් එක කියන්නේ IPTV කියලා කියනවා අපි යෝගට. IPTV කියලා කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් ටෙලිවිෂන් කියන එක තමයි. හරිද? IPTV. අන්තර්ජාල ප්‍රෝටෝකෝල් රූපවාහිනී. ලියාගන්න එහෙම ලියලා යටින්
සාම්ප්‍රදායික රූපවාහිනී තරංග වෙනුවට සාම්ප්‍රදායික රූපවාහිනී තරංග වෙනුවට සාම්ප්‍රදායික රූපවාහිනී තරංග වෙනුවට නිවසට ලබාගෙන ඇති නිවසට ලබාගෙන ඇති නිවසට ලබාගෙන ඇති අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාල සේවා සපයන බ්‍රෝඩ්බෑන්ඩ් 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 ඉංග්ලිෂ් වලින් හරි සිංහලෙන් හරි එහෙම ලියා ගන්න අවුලක් නැහැ බ්‍රෝඩ්බෑන්ඩ් ඔස්සේ 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 රූපවාහිනී නාලිකා සහ රූපවාහිනී නාලිකා සහ වීඩියෝ ලබා දීමේ තාක්ෂණය වීඩියෝ ලබා දීමේ තාක්ෂණය ඇත්තටම මේක නෙට්වර්ක් එකක් හරිද මේ කොහෙන් හරි සැටලයිට්ස් වලටත් මේවා කනෙක්ට් වෙනවා ඒ හරි සංකීර්ණයි මේ තාක්ෂණිකව හරිද මේවා කතා කරන්න ගියාම නේද IT පැත්තෙන් එහෙම ඒකනේ නේ හරි සංකීර්ණ view එකක් මේක අපි මේ වෙන් වශයෙන් ගන්න උත්සාහ කරාට මෙතනදී මේවා එකට එකතු වෙන අවස්ථාවලුත් තියෙනවා දැන් ඔය ෆයිබර් ලයින් ලෝකේ පුරා අන්තර්ජාලය කියන එක මුහුද හරහා මුහුද යටින් තමයි ඔය මේවා ගමන් කරන්නේ කේබල්ස් ලයින්ස් යන්නේ ඒවා ලෝකේ ප්‍රධාන සමාගම් කීපයක් තමයි නඩත්තු කරන්නේ ඒවා නොමිලේ තමයි අන්තර්ජාලය කියන එක සපයන්නේ අපිට සේවාවක් විදිහට නොමිලේ සපයන සේවාවක් අන්තර්ජාලය ලෝකේ මතක තියාගන්න නොමිලේ දෙන්නේ ඒක ලංකාවේ ඉන්න සර්විස් ප්‍රොවයිඩර්ස්ලා විශේෂයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ඩයලොග් වගේ අය ලංකාවේ තමයි ඔය අන්තර්ජාල සේවය අපිට ලබා දෙන්න මැදිහත් වෙන්නේ. එයාලා ඒක අරගෙන ඒ කියන්නේ ඔය අවකාශය අරගෙන ඒ කියන්නේ අවකාශය කියලා කියන්නේ අපි කියන්නේ data අරගෙන ඒක කුඩා කොටස් වලට කඩනවා. ඒ කියන්නේ ඔය මෙගාබයිට් 150 250 පැකේජස් විදියට කඩනවා. කඩලා අපිට මේ පැකේජ් එක විකුණනවා. එතකොට මේ විකුණන පැකේජ් එකේ ඒ පැකේජ් එක ඉවරනකොට ඒ data ප්‍රමාණය ඉවර වෙනවා. හරිද අපේ ෆෝන් එකේ data ඉවරනවා කියලා කියන්නේ ඒකයි data ඉවර වෙන්නේ නැහැ ඇත්තටම. එයාලා පැකේජ් එකක් විතර කඩලා තමයි data ටිකක් අපිට දීලා තියෙන්නේ. ඒ ටික ඉවරනහම ඉවරයි දැන්. උදාහරණයක් විදිහට හිතන්න මම කන්ටෙන්ට් එකක් වීඩියෝ එකක් කරනවා. ඒකේ මෙගාබයිට් තියෙනවා 50. ඒ මෙගාබයිට් 50 මං ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරාම YouTube channel එකට මගේ ඒක එයාලගේ ඉන්ටර්නෙට් YouTube ලගේ තියෙන සර්වර්ස් වල ස්ටෝර් වෙනවා සර්වර් එකක. එහෙම සර්වර්ස් තියෙනවා යාළගේ ලෝකේ දත්ත ගබඩා ලොකු දත්ත ගබඩා. ඔයාලා දැකලා ඇති අර සර්වර් ඒවා ටෙරාබයිට් නෙවෙයි යන්න තියෙන උඩරිම දුම data ප්‍රමාණය ඒවා නඩත්තු කරන්න ඕනේ. ඉතින් ඒ සර්වර් එකක ඒක ස්ටෝර් වෙනවා. ඊට පස්සේ අර දෙන අන්තර්ජාල පහසුකම තියෙනවානේ. ඒක ලංකාවේ කෙනෙක් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් අරගෙනනේ අපිට දෙන්නේ සල්ලි වලට. අපි නැවත දැන් ඔයා හිතන්නකෝ ඔයා YouTube වීඩියෝ එක මගේ වීඩියෝ එක බලනකොට අර මගේ වීඩියෝ එකේ තිබිච්ච මෙගාබයිට් 50 නම් ඒ වීඩියෝ එකේ බර ධාරිතාවය ඔයාගේ data වලින් ඔයා මුදල් ගෙවපු ඒ වලින් කැපෙනවා මෙගාබයිට් 50ක් ඔයාට ඒ වීඩියෝ එක බලන්න. එක්ක ඔයා ඒක ඩවුන්ලෝඩ් කරගන්නවා මෙගාබයිට් 50ක් ඔයාගෙන් කැපිලා යනවා ඒක. ඔහොම තමයි වෙන්නේ. කියන්නේ ඒ දත්ත ප්‍රමාණයට අදාළ දත්ත ප්‍රමාණය කැපෙනවා කොහොමද? හරි ඉතින් මේක හරි සංකීර්ණ සහ ආකර්ශනීය වැඩක්. පස්සේ කාලෙක මේ ටෙක්නිකල් සයිඩ් එකෙන් මේවා ඉගෙන ගන්න ඔයාලා IT සයිඩ් එකෙන් ආසාවක් තියෙනවා. ඉතින් ඉගෙන ගන්න ප්‍රශ්නයක් නැහැ. මේ නිකන් දැනට මේවා නිකන් කියලා දෙන්නේ. දන්න හැමදේම අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට කියලා දෙන්න. නමුත් මේ ප්‍රවණතාවය ඇතුලේ කතා කරන්න තියෙන්නේ ඔය වෙන වැල්වට ආරම්භ මගුල් නෙවෙයි. මේවා ටිකක් කියලා දෙන්න ඕනේ ළමයින්ට. නේද? මීඩියා කරා කිව්වහම මේවා ටිකක් දැනගන්න එපා. ඒකයි. හරි. ලබා දීමේ තාක්ෂණය නේද? එහෙම ලියාගත්ත නේද? හරි. දැන් අපිට ගන්න පුළුවන් මේකට ඔය ටෙලිකොම් POTV වගේ ඒවා ගන්න පුළුවන් මේක. එයාලගේ එන්නේ මේ රැහන් සේවාවක් තමයි තියෙන්නේ ඇත්තටම. රැහනක් ඔස්සේ තමයි එන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි ෆයිබර් ලයින් එකක් ඇත්තටම තියෙන්නේ ෆයිබර් ලයින් එකක්. ෆයිබර් ලයින් එකේ තියෙන විශේෂත්වය තමයි
මේ ඔය රිවයින් TV එහෙම අපිට තියෙනවානේ පස්සට ආපස්සට කරලා බලන්න පුළුවන් අපිට පැය 24ක් වගේ මට මතක විදියට PO TV වල අපිට බලන්න පුළුවන් රිවයින් TV එහෙම තියෙනවා හරිද catch up TV කියලාත් කියනවා නේද ආපස්සට කරලා අපිට බලන්න පුළුවන් ෆයිබර් ලයින් එකක් තමයි මේකෙදි ක්‍රියාත්මක වෙන්නේ එහෙම හැකියාවක් අපිට මේකේ තියෙනවා හරි අතනදී කෙලින්ම ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් වෙනවා සැටලයිට්ස් වලින් අපේ අර ඩිෂ් එකකට ඇවිල්ලා එහෙම අපිට බලන්න පුළුවන් මෙතනදී රැහැනක් සහිතයි රැහන් බ්‍රෝඩ්කාස්ට් කියලා කියනවා බ්‍රෝඩ් බෑන්ඩ් කියලා කියනවා අපි එහෙම එනවා එක ක්‍රමවේදයක් තමයි ඒක හරි ඊට පස්සේ ඊළඟ එකට යන්න කේබල් රූපවාහිනිය කේබල් ටෙලිවිෂන් කියන එකට යන්න ඊට පස්සේ පොඩ්ඩක් ලියා ගන්න ඒකට භූගතව හෝ විදුලි කණු හරහා භූගතව හෝ විදුලි කණු හරහා ඇද ඇති විශේෂිත කේබල් වයර් මේකත් ඇත්තටම අර ෆයිබර් ලයින්ස් තමයි මේකෙත් ක්‍රියාත්මක වෙන්නේ අංකල් පොඩි වෙනස්කම් මේවල තියෙන්නේ මේකෙත් ෆයිබර් ලයින් සිස්ටම් එකක් තමයි තියෙන්නේ කේබල් වයර් ෆයිබර් කේබල්ස් කියලා තමයි අපි ඒවටත් කියන්නේ පද්ධතියක් මගින් නිවෙස් වෙත ඍජුවම රූපවාහිනී සංඥා බෙදා හැරීම නිවෙස් වෙත ඍජුවම රූපවාහිනී සංඥා බෙදා හැරීම හරි නේද හරි සර්. හරි මේකෙදි කෙලින්ම කේබල්ස් වලින්ම තමයි එන්නේ කේබල් එකකින්ම තමයි එන්නේ හරි කේබල් එකක් හරහාම එනවා කේබල් එකෙන් අපිට රූපවාහිනිය නරඹන්න පුළුවන් අපිට ඕන නම් කේබල් කනෙක්ෂන් එක ගන්න පුළුවන් නැත්නම් අපිට කේබල් කනෙක්ෂන් එක ගන්න නැතුව ඉන්නත් පුළුවන් අවශ්‍ය නම් අපිට අර උඩින් කතා කරා වගේ කේබල් කනෙක්ෂන් එකකට යන්නේ නැතුව IPTV වලට යන්න පුළුවන් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකකට ගිහිල්ලා අපිට ඒක ඇතුලේ ඇත්තට මේකෙත් වෙන්නේ මේකම තමයි කනෙක්ෂන් එකක් ගෙදරට ගන්න ඕනේ ෆයිබර් කනෙක්ෂන් එකක් ගන්නවා ඒකෙන් නිවස ඇතුලේ අපිට රූපවාහිනිය විතරක් නෙමෙයි තව පහසුකම් ගොඩක් අන්තර්ජාලය පුළුවන් නේද ගොඩාක් ඒවා අපිට අත්විඳින්න පුළුවන් ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල් ටෙලිවිෂන් එක ඇතුලේ හරිද PO TV ගත්තාම නේද අපිට ඒකෙන් ෆයිබර් නෙට්වර්ක්ස් හම්බ වෙනවා ඩේටා ගන්න පුළුවන් අපිට ඉතින් ගොඩාක් පහසුකම් මේක ඇතුලේ තියෙනවා මෙතනදී කේබල් ටෙලිවිෂන් එකේ කෙලින්ම කේබල් වලින්ම රූපවාහිනී විකාශනයම තමයි සිද්ධ වෙන්නේ කේබල් කනෙක්ෂන් එක හරහා හරි දැන් මේකේ වාසි ගොඩක් තියෙනවා දැන් ෆයිබර් ලයින්ස් වලටත් ගොඩාක් ප්‍රශ්න එනවා ඔය වැස්සෙන් ඒ වලින් මේ වලින් එහෙම මේවා වෙන්න පුළුවන් සිග්නල්ස් එරර්ස් එන්න පුළුවන් මේකෙදි මේ කේබල් සංඥාවල ස්ථාවර මේ සේවාවක් ලැබෙනවා ඒ කියන්නේ එහෙම එච්චර විකාශනයේට එහෙම මේ අර අවහිරතා එහෙම නැත්නම් බාධා ඇති වෙන්න තියෙන ඉඩ හරි අඩුයි හරි හොඳ සේවාවක් මේකෙන් ලැබෙනවා කේබල් කනෙක්ෂන් එකක් ඇතුලේ මොකද කේබල් එකක් දිගේ එන නිසා අර සිග්නල්ස් වලට එරර්ස් ඇති වෙන්න තියෙන ඉඩ හරි අඩුයි කේබල් එක paludu වෙලා හරි මොනවා හරි වෙලා කනෙක්ෂන් එක එහෙම ඩ්‍රොප් වෙන්න පුළුවන් ඒ ඇරෙන්න ඉතින් කිසි ගැටලුවක් නැහැ හරි ඊළඟ එකට යන්න පුළුල් කලාප බ්‍රෝඩ්බෑන්ඩ් කියන එකට යන්න පුළුල් කලාප බ්‍රෝඩ්බෑන්ඩ් කියන එකට යන්න ලියා ගන්න ඉතා ඉහළ වේගයකින් සහ ධාරිතාවයකින්
ඉතා ඉහළ වේගයකින් සහ ධාරිතාවයකින් යුතුව අන්තර්ජාල දත්ත විශාල ප්‍රමාණයක් එකවර ගෙන යා හැකි sannivedana මාර්ග sannivedana මාර්ග හරි නේද? හරි සර්. දැන් මේක ඔයාලා දන්නවා මේ බ්‍රෝඩ්බෑන්ඩ් කියන එක ඔය අපේ ඔය රවුටර්ස් එහෙම තියෙන්නේ නේද? රවුටර් එකක් එහෙම ගන්න පුළුවන් අපිට SLT තියෙනවා. රවුටර් එකක් අරගෙන ඒකට අදාළ data අපිට අරගෙන මුදල් ගෙවලා පෙර ගෙවුම් postpaid හෝ prepaid අරගෙන අපිට පුළුවන් මේ අපේ online classes වලට යන්න Zoom class වලට YouTube streaming කරන්න පුළුවන් game streaming කරන්න පුළුවන්. ඒ අදාළ data ප්‍රමාණය ඉවරුනාම ඉවරයි. අන්තර්ජාල රූපවාහිනිය නරඹන්න පුළුවන් අපිට ඕන නම් YouTube එහෙම බලන්න පුළුවන් Netflix බලන්න පුළුවන්. මේ පැකේජ් එක ඉවරුනාම ඉවරයි. හරි. ඒක තමයි ඔය බ්‍රෝඩ්බෑන්ඩ් සර්විස් කියලා කියන්නේ. හරි නේද? පැහැදිලි නේද? හරි නේද? රවුටර් කියලා ඕනනම් ලියා ගන්න රවුටර් කනෙක්ෂන් කියලා ලියා ගන්න. හරි. මම නිකන් ওই ටික දුන්නේ. ඉතින් තව ඕවල තියෙනවා. ඉතින් නේද? කරුණු කාරණා ගොඩක් තාක්ෂණික මැදිහත් වීම ගොඩක් සමානකම් තියෙනවා වල ගොඩක්. ඒවා ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. එහෙම විභාගෙට අහන්නේ නැහැ. නිකන් දුන්නේ නිකන් මේකේ තියෙන නිසා නිකන් මොහේ කියලා යන්නේ නැතුව පොඩ්ඩක් නිකන් මේවල පොඩි අදහසක් දැන් තියෙනවනේ නේද? ඩිරෙක්ට් බ්‍රෝඩ්කාස්ට් කරනවා කියන්නේ මොකද්ද? IPTV කියන්නේ මොකද්ද? කේබල් ටෙලිවිෂන් කියන්නේ මොකද්ද? බ්‍රෝඩ්බෑන්ඩ් කියලා කියන්නේ මොකද්ද කියන එක ගැන දැන් යම් කිසි අදහසක් තියෙනවා වෙන්න පුළුවන් මම හිතනවා. දැන් අදහසක් ඇති කියලා. හරි. දැන් මේවත් එක්ක ඔන්න මාධ්‍ය පරිහරණය වේගවත් වෙලා තියෙනවා කියලා කියනවා. හරි අපි යන් ඉස්සරහට. මෙන්න මේකත් කියවන්න ආදිත්‍යයා. කියවන්න. වලාකුළු පරිගණක තාක්ෂණික ප්‍රවණතා සමාජ අධ්‍යාපනික ආර්ථික ආදී ක්ෂේත්‍රවල සේම නවමාධ්‍ය ක්ෂේත්‍රයේද බොහෝ ප්‍රවණතා ඉදිරියට පමුණවා තිබේ. පරිගණක පද්ධති සම්පත් ඇසුරින් දත්ත ගබඩා කිරීම හා ඒවා නැවත නැවත ලබා ගැනීම කළ හැකි දත්ත ගබඩා මේ නමින් හැඳින්වේ. මාධ්‍ය අන්තර්ගත ගබඩා කිරීම සම්බන්ධව වලාකුළු තාක්ෂණය අති ආරක්ෂිත හා අතිශය ඵලදායී ක්‍රමයකි. හරි. දැන් මේකේ තියෙනවා වලාකුළු පරිගණක cloud computing. හරිද? වලාකුළු පරිගණක cloud computing. ඒ කියන්නේ දැන් හිතන්න ඉස්සරලම තේරුම් ගන්න සරලව clouds කියලා කියන්නේ වලාකුළුනේ. වලාකුළකින් මොකක්ද ඇත්තටම වෙන්නේ? දැන් පොළවේ තියෙන ජලය මහා මුහුදේ ගංගා ඇල දොළ විල් වල තියෙන ජලය ජල වාෂ්ප විදිහට උරා ගන්නවා වලාකුළු හැදෙන්නේ එහෙම. ජල වාෂ්ප වලින් තමයි මේ වලාකුළු හැදෙන්නේ. ඝනීභාවනය වෙලා මේ වලාකුළු අහසේ ඔහේ පාවි තිබිලා මේකේ විද්‍යාත්මක ක්‍රියාවලිය අනුව නැවත ඒ අදාළ ඝට්ටණයට අදාළව අකුණු ගහලා මේ වලාකුළු එක්ක ගැටිලා හරි කොහොම හරි තාක්ෂණික ක්‍රියාවලිය මම විස්තර කරන්න යන්නේ නැහැ. හරිද? භූගෝල විද්‍යාත්මකව කොහොම හරි අර අවශෝෂණය කරගත්ත ජලය මහා පොළොවෙන්ම ඇදලා ගත්ත ජලය පොළවේ තිබිච්ච ජලය
නැවත පොළවට අවශ්‍ය මොහොතට clouds වලින් බලාකුළු වලින් ආපහු දෙනවා. මෙන්න මේ concept එකට අනුව තමයි මේ cloud computing cloud storage කියන එක අනාගතයේ මේ ගොඩ නැගිලා තියෙන්නේ. හරිද? බලාකුළු තාක්ෂණික ප්‍රවණතා බලාකුළු පරිගණකය කියන කාරණාව. මේකෙදි වෙන්නේ තාක්ෂණිකව මාධ්‍ය ශාස්ත්‍රයේ සංවේදන ශාස්ත්‍රයට අදාළව වෙන්නේ පරිගණකයක් ඇසුරින් ඊමේල් ඇඩ්‍රස් එකක් through IP ඇඩ්‍රස් එකක් through අපිට IP එක කියලා කියන්නේ ඔය අපි ඉන්ටර්නෙට් එකට යනකොට ඒ IP ලිපිනය අපිට IP එකක් තියෙනුනේ අනිවාර්යෙන්ම ඊමේල් එකකින් අපි ලොග් වෙලා කුමන හෝ පරිගණකයකින් පාස්වර්ඩ් එකක් ගහලා අපිට පුළුවන් දැන් සාමාන්‍යයෙන් ඊමේල් එකක් හදනකොටම ඔයා ඊමේල් එකක් හදනවා නම් ඔයාට ඊමේල් එකක් තියෙනවා නම් ඔයාට ලැබෙනවා මේ cloud කියලා කියන්නේ මේ හිස් අවකාශයේ දත්ත ප්‍රමාණයක් ලැබෙනවා නොමිලේ දත්ත GB 15ක් ලැබෙනවා. හරි දැන් Google ඔයා drive එහෙම පාවිච්චි කරනවා නම් මේක දන්නවා. Google drive කරලා එවන්න කියලා කියන්නේ අපි GB 15ක් storage අපිට free හම්බ වෙනවා. ඔයාගේ email එකයි email address එකයි password එකයි තියෙනවා නම් පාට ඔයාගේ photos videos ඕන දෙයක් උපකරණයක තැම්පත් කරගන්න ඕනේ නෑ. ඔයාගේ mail එකේ පුළුවන් store කරලා තියාගන්න. හරි. ඒ කියන්නේ තවදුරටත් මේවා භෞතික උපකරණවල memory cards CD එතකොට hard drives වල නෑ තවදුරටත් අපේ data තියෙනවා තියෙන්නේ අවකාශයේ. උපකරණ පළුදු වුණා, හානි වුණා, ගිනි ගත්තා, පිච්චුණා කියන්න ඕනේ නෑ ඉස්සරහට තවදුරටත්. අපේ දත්ත වලාකුළු වගේ එහා මෙහා පාවි තියෙනවා. අපිට ඕන වෙලාවට ඊමේල් එක ගැහුවා ඕනෑම පරිගණකයකින්. මගේම පරිගණකය වෙන්න ඕනේ නෑ. ඕනෑම පරිගණකයකින් ඊමේල් එක ගහලා පාස්වර්ඩ් එක ගහලා ලොග් වෙලා මගේ data base වලට මට යන්න පුළුවන්. හැබැයි මේක මුදල් ගෙවලා ගන්න ඕනේ database. හිස් අවකාශය මිලදී ගන්න වෙනවා අපිට. GB වලින් මිලදී ගන්න පුළුවන්. TB වලින් ටෙරාබයිට්ස් දක්වා එතනින් එහාටත් මිලදී ගන්න පුළුවන්. මුදල් ගෙවලා ඩොලර්ස් වලින් එහෙම ගෙවලා අපිට ගන්න පුළුවන් ඒක. clouds ගන්න පුළුවන්. හරිද? ඔය iClouds වලත් එහෙම තමයි. අපිට Google Clouds වලත් එහෙම තමයි. අපිට මේක අවකාශය මිලදී ගන්න පුළුවන්. ඒක ඇතුලේ අපිට ඕන තරම් දත්ත ගබඩා කරන්න පුළුවන්. මේකේ තියෙන වාසි තමයි ආරක්ෂිතයි. මේවා කවදාවත් විනාශ වෙන්නේ නැහැ. ඕනෑම මොහොතක ඕනෑම දවසක ඕනෑම කෙනෙකුට මේ ඊමේල් එකයි පාස්වර්ඩ් එකයි තියෙනවා නම් ලොග් වෙලා අපිට පුළුවන් මේවා ගන්න. හරිද? ඉතින් ඔන්න පරිගණක පද්ධතිය ඇසුරින් අන්තර්ජාලයත් මැදිහත් කරගෙන දත්ත ගබඩා කරන්නත් ගබඩා කරපු දත්ත අවශ්‍ය මොහොතක නැවත පරිහරණය කරන්නත් අපිට අවකාශය තියෙනවා මේක ඇතුලේ. ඇත්තටම. හරි. තවදුරටත් අර hard drive එකක දාගෙන එහා මෙහා අරගෙන යන්න hard drive එක විනාශ වුණාම දත්ත ටික විනාශ වෙන්න pen drive එක නැති වුණා කියන්න ඕනේ නැහැ තවදුරටත්. email එකයි password එකයි මතකේ තියෙනවා නම් වැඩේ ගොඩ. ඉතින් අන්තර්ගත ගබඩා කරන්න හොඳම ක්‍රමය ආරක්ෂිතම ක්‍රමය තමයි අද වෙනකොට ඵලදායීම ක්‍රමය තමයි cloud storage කියලා කියන්නේ. හරි. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි. දැන් ආදිත්‍ය තවදුරටත් නේද? දැන් ඔයා ඊමේල් එකක් හදන්නකො මං කියනකොට බොරුවට GB 15ක් නොමිලේම ලැබෙනවා ඔයාට. GB 15ක් කියන්නේ ඉතින් හොඳ ප්‍රමාණයක් ඇති නේද? ගොඩාක් දේවල් ඔයාට සාමාන්‍ය ඉතින් මට්ටමකට නේද ගෑනු ළමයෙක්ට ඉතින් දේවල් ස්ටෝර් කරගන්න ඇතිනේ නේද? අපි ශිෂ්‍යයෝ විදියට කලකිය යුතු දත්ත ප්‍රමාණයක් අපිට නේද එහා මෙහා කරගන්න GB 15ක් නොමිලේ ලැබෙනවා. තමන්ගේ කාර්යය හැටියට ඒක ප්‍රමාණවත් මුලින්ම. ඊට පස්සේ ටික තමන් ඉතින් මිලදී ගන්න පුළුවන් තමන්ගේ අවශ්‍යතාවය මත. හරි. රයිට්. දැන් ඔය අපි drive කරලා යවන්න Google drive කරලානේ drive වලට අපි ඒක අප්ලෝඩ් කරලා drive link එක යවනවා. ඒක මට ලැබුණාම මට පුළුවන් ඒක බලලා ඕනනම් මට download කරගන්න පුළුවන්. ඒක පාවිච්චි කරන දේවල් ඔයාලා. හරි. තවදුරටත් pen එකක දාලා අරන් ගිහිල්ලා දෙන්න එහෙම ඕනේ. ඡායාරූපයක් මුද්‍රණය කරන්න යවන්න පුළුවන් නේද? කෙලින්ම drive කරලා. හරි. අපිට store කරලා data තියන්න පුළුවන්. තවදුරටත් පරිගණකවල නේද? පරිගණක විනාශ වුණා, ගිනි ගත්තා, ගිනි ඇවිලුණා, CPU එක damage වුණා, පිච්චුණා. මේවා නිකන් සිල්ලර කතා. ඒවා නිකන් උපකරණ විතරයි විනාශ වෙලා ගියා. දත්ත ගබඩා වලට හානියක් වෙන්නේ නැහැ. ඒක තමයි මේකේ තියෙන වැදගත්කම. හරි. ඊට පස්සේ තියෙනවා තව කාරණාවක්.
මෙන්න මේ ටිකත් කියවන්න ආදිත්‍යයා. ඒකයි ඔය යට තියෙනවා තව ඒකට අදාළව. හරිද? ඒකට අදාළව තව තියෙනවා පොඩි කරුණු දෙකක්. මෙන්න මේ දෙකත් එක්ක මේ පොයින්ට් එකට එනකන් කියවන්න මේ ටික. ඒක මාධ්‍ය වලින් බහුමාධ්‍ය වලට පැමිණීම මගින් sannivedana ක්ෂේත්‍රයේ ප්‍රවණතා රැසක් ඇතිව තිබේ. ඒක මාධ්‍ය යනු ජාතික ප්‍රාදේශීය ආදී ලෙස ඒක හිමිකාර බවක් සහිත මාධ්‍ය sannivedanaya යෙදවීමයි. බහුමාධ්‍ය යනු මාධ්‍ය ගණනාවක් භාවිත කිරීම වන අතර පෙළ, ශ්‍රව්‍ය, දෘශ්‍ය ප්‍රතිරූප, ග්‍රාහක හා වීඩියෝ වැනි දේ ඇසුරින් අන්තර් ක්‍රියාකාරී ලෙස sannivedanaya කිරීම මෙහිදී සිදුවේ. පොදු ග්‍රාහකයා බහුමාධ්‍ය ඇසුරු කරයි. ග්‍රාහකයා ඒවාෙහි විවිධ වූ අන්තර් ක්‍රියාකාරී sannivedana කාර්යවල නිරත වේ. ඔහු බහුමාධ්‍ය ඇසුරේ විවිධ අන්තර්ගත නිර්මාණය කරති. බලන්න දැන් මේකේ මොකද්ද කියන්නේ කියලා. මේකේ කියනවා ඒක මාධ්‍ය වලින් මොනෝමීඩියා කියලා කියනවා. අපි බහුමාධ්‍ය මල්ටිමීඩියා වලට ඇවිල්ලා තියෙනවලු. ඒක මාධ්‍ය කියලා කියන්නේ ජාතික ප්‍රාදේශීය විදියට ඒක හිමිකාර බවක් සහිත මාධ්‍ය sannivedanaya යෙදවීම. දැන් පුවත්පත ගත්තොත් නේද ප්‍රාදේශීය පුවත්පත් තියෙනවා. මුළු රටටම පුවත්පත, ගුවන් විදුලිය, රූපවාහිනිය නේ එක මාධ්‍යයක් මේක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ content base ගත්තොත් මට සිග්නල් මදි කියලා පෙන්නනවා. මං හිතන අවුලක් නැතුව ඇති කියලා. ආදිත්‍ය ඇහෙනව නේද? ආදිත්‍ය. හරි. content base ගත්තොත් රේඩියෝ එකෙන් අපි අහන එක කරන්නේ. රූපවාහිනිය ගත්තොත් අහනවා බලනවා දෙකම. මේකෙදි මොකද්ද වෙන්නේ? බහුමාධ්‍ය වලට ආවහම මාධ්‍ය ගණනාවක් භාවිත කරනවා වෙනවා. ඒ කියන්නේ පෙළ, ශ්‍රව්‍ය, දෘශ්‍ය, ග්‍රාහකයාට සම්බන්ධ වෙන්න පුළුවන් වීඩියෝ තියෙනවා. මේකේ අන්තර්ගතයන් කන්ටෙන්ට් ගොඩක් තියෙනවා මේක ඇතුලේ. ඉන්ටරැක්ටිව් අනිත් එක. ඉන්ටරැක්ටිව් කියලා කියන්නේ අන්තර්ක්‍රියාකාරී. අපිට මේකත් එක්ක සම්බන්ධ වෙලා අපි මේක ඇතුලේ සක්‍රීය සජීවී ක්‍රියාකාරී පුද්ගලෙක් බවට පත් වෙනවා මල්ටිමීඩියා ඇතුලේ. හරිද? අපිට පුළුවන් දැන් ඉස්සර කෝල් එකක් ගන්නවා කියලා කියන්නේ කෝල් කරලා අපි මොනෝමීඩියා ඒක මාධ්‍ය හඬ අහන්න පුළුවන්. වමාරු කරගන්න පුළුවන්. අද හඬත් එක්ක රූපය වමාරු කරගන්න නේ වීඩියෝ කෝල් එකකට යන්න පුළුවන්. ෆොටෝස් වීඩියෝ ෂෙයා කරගන්න පුළුවන්. ඔඩියෝ ෂෙයා කරගන්න පුළුවන්. එහෙම තැනකට අපි අද මල්ටිමීඩියා බේස් වෙච්ච sannivedanayකට ඇවිල්ලා තියෙනවා. තාක්ෂණය ඇතුලේ වෙලා තියෙන වෙනස්කම් ඔන්න. පොදු ග්‍රාහකයා බහුමාධ්‍ය ඇසුරු කරයි. ඔව්. අද වෙනකොට ග්‍රාහකයා කියලා කියන්නේ හුදු තනිකරම අහන හෝ අහන බලන කෙනෙක් හෝ කියවන කෙනෙක් විතරක් නෙවෙයි. හැම එකක්ම අහන බලන කියවන ඒ තුල ක්‍රියාකාරී වෙන කියවන්න දේවල් තමනුත් ඒවට එකතු කරන බලන්න දේවල් තමනුත් කන්ටෙන්ට් කරලා ඒවට අප්ලෝඩ් කරන උඩුගත කරන එහෙම කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. හරිද? ග්‍රාහකයා කියලා කියන තව දුරටත් ඉස්සර හිටපු ඔහේ නිකන් බලන අහන කෙනා නෙවෙයි. මල්ටිමීඩියා එහෙමත් නැත්නම් මේ බහුමාධ්‍ය ඇසුරු කරන ඒවාට විවිධාන්තර්ගත නිර්මාණය කරලා දෙන නිර්මාණය කරන ලද අන්තර්ගතයන් පරිශීලනය කරන උපරිම තාක්ෂණයක් අත්විදින කෙනෙක් බවට පත් වෙලා ඉන්නවාද වෙනකොට. හරි. පැහැදිලි නේද? Okay. මේවා හරි සරල දේවල් ලොකු දේවල් නෑ. හරි. ඊට පස්සේ ඔන්න ටිකක් තියෙනවා අපිට කතා කරන්න. ඇත්තටම මේ කතා කරන්න තියෙන දේවල් ටික නම් අද වෙනකොට මේ ඇවිල්ලා තියෙන දේවල් ටීචර්ස් ගයිඩ් එක ඉතින් නේද අපිට ඒක ගැන කතා කරලා වැඩක් නැහැ. අනාගතයේ අපේක්ෂිත දැන් මේ වෙනකොට මේවා යථාර්ථයන් බවට පත් වෙලා ඉවරයි. ඒ නිසා ඉතින් මේවා කතා නොකරත් බෑ, කතා කරලත් බෑ වගේ තත්ත්වයක තියෙන්නේ නේද? ඒ නිසා කතා කරමු. මොකද මේවා මේ වෙනකොට ඇවිල්ලා තියෙන දේවල්. අනාගතයේ ඈ කියලා බෙල්ලා ටීචර්ස් ගයිඩ් එකේ තියෙන එහෙම කියලා යන්න බෑනේ. අද වෙනකොට કૃතිම බුද්ධිය. AI කියන එක නේද? ටීචර්ස් ගයිඩ් එකට පිස්සු කියලා තමයි කියන්නේ අද නේද? අනේ මොකද්ද බම් මේ කියලා තමයි අහන්න තියෙන්නේ නේද? ගුරුවත් පොතේ තියෙනවා මේ AI කියලා කියන අනාගතයේ අපේක්ෂිත එකක් කියලා. ඒ කාලේ වෙනකොට. හරිනම් දැන් මේ වෙනකොට මේවා යාවත් කාලින වෙන්න ඕනේ. මේවා උගන්වන්න අපි කැමති. හරිද? වෙන අය මේවට චුරු චුරු කෑවට මේවා දාන්න ඕනේ විෂය නිර්දේශ වලට උගන්වන්න. දැන් මේ වෙනකොට අපි ඉල්ලනවා මේවා. දාන්න කියලා. හරි. AI ගැන උගන්වන්න දාන ළමයිට දැන් AI උගන්වන්න ඕනේ මීඩියා
සබ්ජෙක්ට් එක ඇතුලේ. හරිද? අතත්ය යථාර්ථය virtual reality උගන්වන්න ඕනේ. narrow casting, sensor networking, mesh networking, context aware technology මේවා උගන්වන්න ඕනේ ළමයිට. දැන් මේවා අපි පාවිච්චි කරන දේවල් දන්නේ නැහැ උනාට. මේක තමයි ඒක කියන්න දන්නේ නැහැ අපි. හරි. අපි කතා කරමු මේ ටික එහෙනම්. කියවන්න ওই ටික. තාක්ෂණික ප්‍රවණතා ලෙස මාධ්‍ය බෙදා හැරීම යන්න ප්‍රවේශ බවට පත්ව තිබී මෙන් ඉතා ඉක්මනින් සංදේශවලට ළඟාවීමේ හැකියාව ග්‍රාහකයාට ලැබී තිබේ. මීට අමතරව අනාගතයේදී අපේක්ෂිත මාධ්‍ය තාක්ෂණ ප්‍රවණතා ලෙස අතත්‍ය යථාර්ථය, කෘත්‍රිම බුද්ධිය, අධිවේගී පුළුල් කලාප ජාල, සංඛ්‍යාන්ක විකාශ, අල්ප පරාස, ගුවන්විදුලි පද්ධති, සංවේදක ජාල, දැල් ජාල, බහුමාධ්‍ය විකාශන, සංදර්භ දැනුම්පත් තාක්ෂණය, චන්ද්‍රිකා තාක්ෂණ සේවා හා නැනෝ තාක්ෂණ ප්‍රයෝග ආදිය හඳුනාගත හැකිය. දැන් තාක්ෂණික ප්‍රවණතා විදිහට මාධ්‍ය බෙදා හැරීම distribution කියලා කියනවා අපි. distribute කරනවා කියලා කියන්නේ. තවදුරටත් මේ distribution කියන එක නෙවෙයි access බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ distribute කරනකන් ඉන්න ඕනේ නැහැ. access ප්‍රවේශ වෙන්න පුළුවන් මිනිස්සුන්ට දැන්. අවශ්‍ය නම් access තියෙනවා. access තරම් අපිට යන්න පුළුවන්, බලන්න පුළුවන්, අහන්න පුළුවන්, කියවන්න පුළුවන්. හරිද? distribute කරනකම් බලාගෙන ඉන්න ඕනේ. අපිට access වෙලා දැන් අවශ්‍යතාවය මත අපිට access වෙලා බලන්න නරඹන්න ඕනේ නැත්නම් අයින් වෙන්න අවකාශය තියෙනවා. හරි. ඒකයි ඔය කියන්නේ. distribution නෙවෙයි access බවට පත් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් ප්‍රවේශ වෙන්න අවශ්‍ය නම් ඕනෑම අන්තර්ගතයකට. ඊට පස්සේ තියෙනවා අනාගතයේ අපේක්ෂිත මාධ්‍ය ප්‍රවණතා විදිහට අතත්ය යථාර්ථය, කෘත්‍රිම බුද්ධිය. චුට්ටක් පොඩ ලියාගමුද ඔය ටිකට? ලියා ගන්න දෙන්න දෙපාද? ලියා ගන්න දෙන්න දෙපාද? ඈ ආදිත්‍ය. ඈ ආදිත්‍ය ඕනේ නැත්. කො ඈ ආදිත්‍ය. හරි ලියා ගන්න ඕනේ නැහැ එහෙනම්. හරි එපා කියලා කියන්නේ එහෙනම්. අතත්ය යථාර්ථය. virtual reality. මොනවා කතා කරන්නද ඉතින් virtual reality ගැන නේද? අතත්ය යථාර්ථය. දැන් මේ virtual reality කියන එක ඇත්තටම අනාගතයේ අපේක්ෂිත ප්‍රවණතාවයක් විදිහට කතා කරන එකේ ඇති වරදකුත් නැහැ. artificial intelligence එක ඊළඟට තියෙන එක කෘත්‍රිම බුද්ධිය කියන එක ඇත්තටම දැන් මේ වෙනකොට අපි අතරට ඇවිල්ලා තියෙනවා. ඊටාම සක්‍රියව අපි මේ තුල ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ අතත්ය යථාර්ථය කියන එක 100% අපිට තාම මේ එක්ස්පීරියන්ස් කරන්න ලැබිලා නැහැ ඇත්තටම. හරිද? මේක ටිකක් මිල අධිකයි සහ මේ වගේ තැනකට sannivedana අරගෙන යනවාද ප්‍රායෝගිකභාවය කොච්චර හැමෝටම මේකේ වැදගත්කම කොච්චරක්ද කියන එක පිළිබඳ තාම ඉතින් නේද? එහෙම ලොකු අවශ්‍යතාවයක් මිනිස්සුන්ට නැහැ. අතත්ය යථාර්ථයේදී වෙන්නේ ඇත්තටම සරලවම දැන් අපි දකින දේවල් ගත්තොත් එහෙම 3D ඒ කියන්නේ දැන් වීඩියෝ කෝල් එකක් ගන්නවා කියලා හිතන්නකෝ. virtual communication අපිට පුළුවන් ඒක තියෙනවා. WhatsApp එකේ කෝල් එකක් අරගෙන අපිට අන්තර්ජාලය මැදිහත් කරගෙන අනිත් කෙනාගේ මූණ බලන්න එහෙම පුළුවන්. හැබැයි මේ virtual reality එකේදී වෙන්නේ ඇත්තටම අතත්ය යථාර්ථයේදී වෙන්නේ ඒ කෙනා අපි ඉස්සරහා ත්‍රිමාන රූපීය වශයෙන් ඉන්නවා වාගේ අත්දැකීමක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔය හොලෝග්‍රෑම් වගේ තාක්ෂණයන් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ අර 3D effect එකක් අපි ඉස්සරහා එකපාරම ඒ රූපයේ ජීවමාන ස්වභාවයෙන්ම පේන්න ඉන්නවා. වාගේ තැනකට sannivedana අපිට අරගෙන යන්න පුළුවන්. දැන් මේක මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා මේ හොලෝග්‍රෑම් තාක්ෂණය වගේම උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ virtual reality එකක් තියෙන දේ තත්ත්ව ආකාරයෙන්ම අපි ඉස්සරහා පේන්න, දකින්න අපිට විඳ ගන්න අවකාශය ලැබෙනවා කියන එක. දැන් මේක හොඳටම එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් අපිට ඔය VR ග්ලාස් එහෙම දාගෙන ඔය ගේම් එහෙම ගන්නෙ. මම දැකලා තියෙනවා ඔය මේ කොළඹ සිටි සෙන්ටර් එතකොට one goal face mall වගේ යනකොට ඒවල තියෙන ඔය ගේමින් සෙන්ටර් එහෙම අපිට මේ ලයිව් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. කඩු ෆයිට් එහෙම තියෙනවා. අපි ඉස්සරහා කෙනෙක් ඉන්නවා වගේ ෆීලිං එකක් අපිට තියෙනවා. කියන්නේ නිව් වර්ල්ඩ් එකක් මේක තනි කරන.
අර ජුරාසික් වර්ල්ඩ් එකට ගියා වගේ හැඟීමක්. අර ග්ලාස් දෙක දැම්මම අපි ඒක ඇතුලේ ඇවිදගෙන යනවා. ඒ වාතපත ගන්නවා වගේ අපිට ඒ ෆීලිං එක ගන්න පුළුවන්. මේ වගේ තරකට ගියොත් එහෙම නේද? දැන් නම් සුදු අම්මි කෑවද ඔළුවේ කැක්කුමයිද එහෙම. අර වගේකට ගියොත් මොන වගේ නාඩ ගන්නටයිද කියන එක පිළිබඳ ප්‍රශ්නකුත් තියෙනවා ඉතින්. ඒ නිසා ප්‍රැක්ටිකලි මේක හැම මොහොතකම අපිට අවශ්‍යද කියන එක නිසා පොඩ්ඩක් අපෙන් ඈත් වෙලා තිබ්බට virtual reality එකක් දැන් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි නේද? ඒක තේරුණාද? ඔව් සර්. හරි. 360 විදිහට අපිට නේද? අපිට ඒක ඒ ෆීලිං එක ලැබෙනවා. දැන් වටපිට බලන්න පුළුවන් අර වටේ තියෙනවා හැමදේම අර. සමහරු බය වෙනවා මේකට මම දැකලා තියෙනවා අර. හරිද? හරියට අර උඩක ඉඳන් පහළට වැටෙන ඌ නිකන් එතන වැටෙනවා බිම ඌ දඟලනවා සමහර ඌ පෙරලි එතන දඟලනවා බය වෙලා සමහර දේවල් වලට ඔය එක්ස්පීරියන්ස් එක ඉතින් හරි අපූර්ව දෙයක් මේ virtual reality කියන එක. වීඩියෝ එහෙම දැකලා ඇති ඔයා. හරිද? මේ මොකුත් නෑ ඉස්සරහා. මූ අර VR glass දෙක දාගෙන ඌ බයයි ඒකේ ගැඟේ එල්ලිලා වැටෙයි කියලා. වැටෙන්න දෙයක් නෑ. ඌට live experience එකක් ලැබෙනවා. කන්දක් මුදුනක ඉන්නවා වගේ නිකන් පොඩි එකක් උඩ ඊදගෙන යනවා වගේ නිකන් ඌ වැටෙනවා එක්කෝ. නමුත් වැටෙන්නේ නෑ ඇත්තටම. නමුත් වැටෙනවා වගේ හැඟීමක්. reality එකක්. virtual reality එකක්. අතත්ය අතාර්ථයකට අරගෙන ගිහිල්ලා තියෙනවා. virtual communication තිබ්බට මේ virtual reality එක හැම මොහොතකම අපි සාමාන්‍ය ජීවිතයේ experience කරන්නේ නෑ. ඇත්තටම අර වගේ විශේෂ තැන් වලට ගිහිල්ලා අපිට පුළුවන් ඒක experience කරන්න අවශ්‍ය නම්. මේවා ඇවිල්ලා තියෙන්නේ මේ වෙනකොට අනාගතය අපේක්ෂිත කියලා කිව්වට. කෘත්‍රිම බුද්ධිය artificial intelligence. ඒ කියන්නේ මානව එළඹුමක් තියෙනවා මේකේ. කෘත්‍රිම බුද්ධියක්. කෙනෙක්ට තාක්ෂණිකව හිතන්න පුළුවන් අවකාශය අද නිර්මාණය වෙලා තිනවා. ඊට අදාළ යෙදවුම් මෘදුකාංග උපකරණ නිර්මාණය වෙලා තිනවා. පරිගණක තාක්ෂණය අන්තර්ජාලය මැදිහත් වෙලා Google Gemini chat GPT වගේ ඒවා perplexity වගේ ඒවා අපිට ගන්න පුළුවන් කෘත්‍රිම බුද්ධි යෙදවුම් විදියට. ඉතින් ඒකට හිතන්න අවකාශයක් ලැබිලා තිනවා. ඇත්තටම මේ හිතනවා කියන එක වෙන්නේ දැනට මේ වෙනකොට තියෙන තොරතුරු මත තොරතුරු බේස් කරගත්ත information base වෙච්ච විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි Google කරලා මොනවා හරි දෙයක් search කරනවානේ. අපිට Wikipedia තිබුණා මුල් කාලේ. ඊට පස්සේ ටික ටික අපිට මේ websites වලින් research papers වලින් අපිට data analyze වෙලා එනවනේ Google කරාම. අදාළ තොරතුරු ටික අපිට පෙන්නනවනේ websites ටික ඒවට link ටික දෙනවනේ අපිට ගිහිල්ලා ප්‍රවේශ වෙලා කියවන්න බලන්න ඔයාලට ඕන තොරතුරු හොයාගන්න කියලා. මේකෙදි වෙන්නේ ඇත්තටම මේ ඇල්ගොරිතම් එක ඇතුලේ මේ Gemini වගේ මැදිහත් වෙලා උදාහරණයක් විදිහට Gemini ගත්තොත් ChatGPT ගන්නත් පුළුවන්. මීට වඩා හොඳ ඒවා දැන් තියෙනවා Gemini වලට වඩා ChatGPT වලට වඩා. ඒ වලට මැදිහත් වෙලා පුළුවන් සම්පූර්ණයෙන්ම මේක ඇනලයිස් කරලා රිසර්ච් කරලා කෙලින්ම අපිට අවුට්පුට් එක දෙන්න. එහෙනම් අපි හොය ඉන්න ඕනේ නෑ. යාලා කෙලින්ම අපිට අවුට්පුට් එක දෙනවා. අර රිසර්ච් පේපර්ස් එතකොට වෙබ්සයිට්ස් වල තියෙන data base වෙච්ච අවසාන විශ්ලේෂණයක් යාලා ඇනලයිසින් පාර්ට් එකක් යාලා කරලා දෙනවා අපිට. මෙන්න ඔය ඉල්ලපු දෙයට අදාළ පිළිතුර තොරතුරු. හරියට නිකන් අර අපි හිතුවා වගේ තමයි මෙයා කෘත්‍රිම බුද්ධිය කියලා කියන්නේ. එයා හිතලා අරව ඇනලයිස් කරලා තොරතුරු අරගෙන වෙබ්සයිට්ස් වල තියෙන දැනට මේ අන්තර්ජාලයේ තියෙන තොරතුරු මත බේස් වෙලා එයා අපිට data ටිකක් දෙනවා. අපිට අර වැඩේ පහසුවක් තමයි මෙතනදී වෙලා තියෙන්නේ ආදිත්‍යයා. එහෙම නැතුව සම්පූර්ණයෙන් මෙයා ගිහින් රිසර්ච් කරලා එහෙම නැහැ. කරපු ඒවා බේස් කරගෙන අපිට ඒ ටික ටක් කාලා එක තැනකට හොයලා දෙනවා එකතු කරලා. තේරුණාද ආදිත්‍ය මම කියන එක? ඔව් සර්. දැන් අර අතත්ත්‍ය යථාර්ථය කියන එකට උදාහරණ ගොඩක් දෙන්න පුළුවන්. මම මේ ලියා ගන්න දෙන්නම් කියලා හැව්වේ ඒකයි ඕනේ නෑ මේවා. ඉතින් එහෙම එන්නේ නෑනේ විස්තර කරන්න. හරිද? දැන් ඔය මාධ්‍ය ආයතන BBC CNN වගේ ඒවා මේවා කරනවා. ඒ කියන්නේ ඔය සරණාගත කඳවුරු වල අත්දැකීම ඒ විදිහටම දෙන්න උත්සාහ කරනවා virtual reality එකක්. එහෙනම් අපි මේ යුද පිටියේ ඉන්නවා වගේ හැඟීමක් දෙන්න උත්සාහ කරනවා. එතකොට තව ඔය VR glass දාගෙන සංගීත සංදර්ශන එහෙම පවත්වන අවස්ථා තියෙනවා. හරිද? ඒ වගේ ඒවා උඩේකට ගන්න පුළුවන්. ඔය වීඩියෝ ගේමින් වගේ ඒවා ගන්නත් පුළුවන්. ගේම් ස්ට්‍රීමින් වගේ ඒවා. හරිද? තව මේ ලෝකයේ ඔය ගුවන් නියමුව පුරුදු කරනකොට ආදිත්‍යයා virtual reality කියන එක පාවිච්චි කරනවා. මම මේ ළඟදී ෆිල්ම් එකක් බැලුවා. මේ ෆිල්ම් එකේ මේ මේන් කැරක්ටර් එක මම එතකොට තමයි මේ දැනගත්තේ මේ බලන්නකො මේ හරියටම හරිනේ මේ virtual reality කියන එකෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද කියලා. එයා ගුවන් යානයක් එයාගේ ආසාව තමයි වීඩියෝ ගේමින්. එයා ගුවන් යාන පදවන ගේම් එකක් ප්ලේ කරනවා. ඊට පස්සේ එයා ගුවන් යානයක් පැහැරගෙන හෙලිකොප්ටර් එකක් පැහැර ගන්නවා එයා. හැබැයි කවදාවත් එයා හෙලිකොප්ටර් එකක් ෆිසිකලි පැදලා නැහැ. භෞතික අත්දැකීමක් නැහැ එයාට.
හැබැයි ඇත්තම එක්ස්පීරියන්ස් එක ගුවන් යානයක් ඒ හෙලිකොප්ටර් එකක් පදිනවා කියන එක ඒක ඇතුලේ තියෙන මේ තාක්ෂණික දේවල් ඔක්කොම එයාට අර ඇත්තටම එක්ස්පීරියන්ස් කරනවා එයා ගේම් එක ඇතුලේ. ඒ විදිහටම තියෙනවා. ඉතින් එයා හෙලිකොප්ටර් එක අරගෙන පැනලා යනවා හොස්පිටල් එකක හෙලිකොප්ටර් එක ෆිල්ම් එකේ ඇත්තටම අර ගේමින් වලින් තමයි ගේම් ගහලා තමයි ආ හෙලිකොප්ටරේ පදින විදිහ කරගන්නේ. ඇත්තටම මේක මේ ගුවන් නියමුවන්ට පුහුණු කරන්න යොදා ගන්න තාක්ෂණික ක්‍රමයක් කියලා පස්සේ තමයි මම දැනගත්තේ. ඒ කියන්නේ මුලින්ම ගුවන් යානේ දෙන්න කලින් එයාලට මේ විදිහට ට්‍රේන් කරනවා VR දාලා virtual reality එකක් කියන්නේ ඇත්තම ගුවනේ ඉන්න අත්දැකීම දෙන්නේ මේ විදිහට. තේරුණා නේ ආදිත්‍ය? ඔව් සර්. හරි. ඊට පස්සේ ඔය artificial intelligence වල වෙන්නේ කෘත්‍රිම බුද්ධියේදී වෙන්නේ ඔය automated content creation එකක්. හරිද? Gemini, ChatGPT වගේ වල අපිට ගොඩාක් තියෙනවා දැන් මේ වෙනකොට නම් නේද ඕන content එකක් අපිට prompt එකක් ලියලා දුන්නාම හරියට prompt එක දුන්නොත් එයා අපිට ඒක බේස් කරගෙන ඒ විධානයන් වලට ආවන්නත වෙලා ගානට හරි ලස්සනට අපිට ඒක හදලා දෙනවා content එකක් short video එකක් වුණත් දැන් නේද ඕන එකක් කරන්න පුළුවන් photographs අපිට පුළුවන් generate කරගන්න ඕන විදිහකට අපිට ඉතින් තවදුරටත් අර physically edit කරන දේවල් අපි කරගත්ත දේවල් creative part එක AI වලට බාර දීලා කරගන්න හැකියාවක් තියෙනවා. නමුත් ඒකේ කොයිතරම්නම් නිර්මාණශීලීත්වයක් අන්තර්ගත වෙලා තියෙනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් කොහොමත් ක්‍රියේටිවිටි එකට මානව එළඹුමට අනාගතයේ අභියෝගයක් එල්ල නොවෙනවාම කියන්න බෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මිනිස්සු වැදගත් වෙන්නේ නැහැ. ඉස්සරහට AI තමයි ඉහළට එන්නේ කියන එක. AI දැනගෙන ඉන්න අයට වාසියක් වෙයි. එහෙම නැතුව මේ AI මතම මේ හැමදේම වෙනවා කියලා අපිට එහෙම උපකල්පනය කරන්න බෑ. ඇත්තටම එහෙම දෙයක් වෙන්නේ නැහැ. හරිද? එහෙම දෙයක් වෙන්නේ නැහැ. මොකද AI කියලා කියන්නේ ටූල් එකක් විතරයි. ටූල් එකක් විතරයි. ඒක හරි විදිහට පාවිච්චි කරගන්න දක්ෂ කෙනෙකුට පුළුවන්. ඒ ආරෙන්ඩ AI වලටම බාර දීලා ඉන්න ගියොත් ඉතින් story.com තමයි. හරි. right. ඒක මෙහෙවන්න පුළුවන් වෙන්න ඕනේ අපිට. හරි. કૃතිම බුද්ධිය කියන එක දන්නවා. හරි. අධිවේගී පුළුල් කලාප ජාල අධිවේගී පුළුල් කලාප ජාල අපි දැන් මේවා ටිකකට කලින් කතා කරානේ නේද බ්‍රෝඩ්කාස්ට් ටෙක්නොලොජි එක නේද ඔය දැන් මොජෝ වගේ ඒවා ඒ කියන්නේ මොබයිල් ජර්නලිසම් වගේ ඒවා නේද අධිවේගයෙන් පුළුල් කලාපයකට මුළු ලෝකෙටම අපිට ස්මාර්ට්ෆෝන් එකෙන් අද පුළුවන් හදිසි අනතුරක් උද්ඝෝෂණයක් රැලියක් වීඩියෝ කරලා ඒක වෛරල් කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් වෙබ්සයිට්ස් වලට අපිට ඒක දාන්න පුළුවන් නේද ඒ වගේ දැන් අපිට හැකියාවක් අධිවේගී මේ පුළුල් කලාප තාක්ෂණය ඇතුලේ ලැබිලා තියෙනවා. හරි. ඒක පැහැදිලි නේද? ඒක නම් තේරෙනවනේ අර ඉන්ටර්නෙට් ප්‍රෝටෝකෝල රූපවාහිනී තාක්ෂණය අන්තර්ජාලයේ බේස් වෙච්ච තාක්ෂණය ඇතුලේ පුළුල් කලාපයකට අපිට පුළුවන් කන්ටෙන්ට් එකක් අපේ අදහසක් මතයක් විසුරුවා හරින්න ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ වේගවත් පුළුල් ජාලගතකරණයක් අපිට තියෙනවා කියන එක තමයි ඔය කියන්නේ. ඒක මේ වෙනකොට ඇත්තක් වෙලා තියෙන්නේ අනාගතේ එන එකක් නෙවෙයි මේ වෙනකොට ඒක ඇවිල්ලා තියෙන්නේ. හරි නේද? ඊළඟ තියෙනවා නිකන් මේ වහගන්න සංඛ්‍යාංක විකාශ අල්ප පරාස කියලා තියෙනවා. මේකෙදි වෙන්නේ හරිද? අර ඉස්සර තිබුණේ නැරෝ කාස්ටිං නෙවෙයි බ්‍රෝඩ් කාස්ටිං නේ මතකනේ අපි මුලින් කතා කරා. නැරෝ කාස්ටිං නෙවෙයි බ්‍රෝඩ් කාස්ටිං තිබුණේ. ඒ කියන්නේ විශාල පිරිසක් ඉලක්ක කරගෙන තමයි දැන් අපි ඉස්සර sannivedanaya කරේ. හැබැයි අද වෙනකොට මේක තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගත වෙච්ච sannivedana ක්‍රියාවලියක් බවට පත් වෙලා තියෙනවා. දැන් උදාහරණයක් විදියට ගත්තොත් ඇල්ගොරිතම් සිස්ටම් එකකට, ඒ කියන්නේ ඩිජිටල් ඇල්ගොරිතම් සිස්ටම් එකකට තමයි සංඛ්‍යාංක විකාශ අල්ප පරාස ක්‍රියාවලියකට තමයි sannivedanaya සිද්ධ වෙන්නේ. දැන් උදාහරණයකින් මම මේක කියන්නම්. ඔයාට පෙන්නන වීඩියෝ නෙමෙයි මට පෙන්නන්නේ ආදිත්‍ය Facebook එකේ, YouTube එකේ. මට පෙන්නන ඒවා නෙමෙයි තව කෙනෙක්ට පෙන්නන්නේ. සම්පූර්ණයෙන්ම එකකට එකක් මේවා වෙනස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි සමහර විට ඔයාට පොප් අප් වෙන ඇඩ් එක නෙවෙයි මගේ වීඩියෝ එක අතරමැද මට පොප් අප් වෙන්නේ. ඇයි මේක කොහොමද මේක වෙන්නේ? අපිව ඇනලයිස් කරනවා මෙයාලා. ඇල්ගොරිතම් එකක් හදනවා වෙනම ඔයාට වෙනම ඇල්ගොරිතම් එකක්. මට වෙනම ඇල්ගොරිතම් එකක්. මට මොනවද පෙන්වන්නේ? මට මොනවද ඇහෙන්න සලස්වන්නේ? මට මොනවද පේන්න සලස්වන්නේ? නැරෝ කාස්ටිං. ඉතින් මේ තාක්ෂණයේ දියුණුව අනාගතයේ අද මේක ඇත්තක් වෙලා ඉවරයි.
බලන්න ඔයාගේ Facebook wall එකයි මගේ Facebook wall එකයි දෙකම එකක් වෙන්න එපා. ඉස්සර එහෙමනේ. ටීවී බැලුවොත් ඔයාගේ ගෙදර ටීවී එකෙත් පෙන්වන්නේ මේ වෙලාවට ටෙලි නාට්‍යයක් නම් ඒ එකම ටෙලි නාට්‍ය නාලිකාවේ මං ලංකාවේ කොහේ ඉඳන් මගේ ගෙදර රූපවාහිනිය බැලුවත් මට බලන්න වෙන්නේත් ඒකම තමයි. හැබැයි එක ළඟ ඉන්න අපි දෙන්නගේ ෆෝන් දෙකේ තියෙන්නේ වෙනස් වෙනස් කන්ටෙන්ට්ස්. ඇයි? ඒක තමයි මේ නැරෝ කාස්ටිං. සංඛ්‍යාංක වශයෙන් විකාශ අල්ප පරාස දක්වා සංකෝචනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩිජිටල් තාක්ෂණය අන්තර්ජාලය පරිගණක තාක්ෂණය මැදිහත් වෙලා ඇල්ගොරිතම් එකක් හදනවා තනි පුද්ගලයන්ට වෙනම මොනවද එයාට පෙන්වන්න ඕනේ. එයා කැමති දේවල් බේස් කරගෙන. කොහොමද වෙන්නේ මේක? අපි කතා කරන දේවල්, අපි අනිත් පැත්ත එක්ක ෂෙයා කරගන්න දේවල්, අපි වැඩිපුර සර්ච් කරන දේවල් හොයලා ඇල්ගොරිතම් එකක් හදනවා වෙනම එක එකනාට. තේරුණාද ආදිත්‍ය? ඔව් සර්. ටාගට් සෝෂල් මීඩියා ඇඩ්වර්ටයිස්මන්ට් වගේ ඒවා ගන්න පුළුවන්. හරිද? එතකොට ඔය Spotify වගේ ඒවා ගන්න පුළුවන්. ඒවලත් නේ අපිට ඕන විදිහට මියුසික් ට්‍රැක්ස් අපිට තෝරගෙන පුළුවන්. ඔයාගේ එකේ ඇප් එකේ පෙන්නන්නේ ඒවා ටික නෙමෙයි. මගේ ඇප් එකේ මම කැමති දේවල් මට ඇඩ් කරගෙන මට පුළුවන්. ඒ මත පදනම් වෙලා මට රුචි කරන යාලා තව යාලා සජෙස්ට් කරනවා. දැන් බලන්නකෝ. සමහරට ඔයාට Facebook එකේ සජෙස්ට් වෙන ෆ්‍රෙන්ඩ්ස්ලා සමහරට ඔයාගෙම නේ හිතන පතන විදිහට අදාළ ඔයා කැමති දේවල් බලන කරන පිරිසක් තමයි ඔයාවට කේන්ද්‍රගත වෙනවා. ඔයාට සජෙස්ට් වෙන. සමහරට ඔයාට සජෙස්ට් වෙන වීඩියෝ, ඔයාට සජෙස්ට් වෙන පෝස්ට් මට සජෙස්ට් වෙන්නේ නැහැ. ඇයි? ඒ සජෙෂන් කියන එක වෙන්නෙම අර තනි පුද්ගලයෙක් වටා ගොඩනගන ඇල්ගොරිතම් එකක් එක්ක. පැහැදිලි මේක. අපි ඉස්සරහට යමු ලොකුවට මේවා කතා කරන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා ගුවන් විදුලි පද්ධති ඩිජිටල් රේඩියෝ සිස්ටම්ස් කියලා කියනවා. දැන් ඉස්සර තිබුණේ සාම්ප්‍රදායික රේඩියෝ එකනේ කියන්නේ අපි ෆ්‍රීකවෙන්සි නේද? ඒ කියන්නේ ඔය 88.2 88.3 90.2 92.2 නේද? ෆ්‍රීකවෙන්සි ගන්න ඕනේ ඔය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් නේද? එහෙම අරගෙන සාම්ප්‍රදායික විකාශන ක්‍රියාවලිය දුෂ්කරතා බාධක ගොඩයි. දැන් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඩිජිටල් ඔඩියෝ බ්‍රෝඩ්කාස්ට් බවට පත් වෙලා තියෙනවා. ඉස්සර තිබිච්ච AM FM සිස්ටම් එකෙන් සම්පූර්ණයෙන්ම වෙබ් රේඩියෝ කියන concept එකට, ඉන්ටර්නෙට් රේඩියෝ කියන concept එකට අපිට ගිහිල්ලා තියෙනවා. ටනලින් රේඩියෝ කියලා කියන්න පුළුවන් මේකට. මේවට වෙනම apps තියෙනවා. හරිද? සැටලයිට් රේඩියෝ අපිට ගොඩාක් මේවා වර්ගීකරණය කරලා කතා කරන්න පුළුවන්. නමුත් පොදුවේ මම කියන්නම් ඒවා ලොකුවට ඕනේ නැහැ. වෙබ් රේඩියෝ concept එක. තව දුරටත් නේද? අපේ රටේ ඉඳගෙන අපේ රටේ සෝසද්දේ ඇහි රේඩියෝ අහන්න ඕනේ නැහැ. බොරු නම් මං කියනවට බලන්න අද වෙබ් රේඩියෝ කියලා ගහලා නේද? ග්ලෝබල් රේඩියෝ ස්ටේෂන් කියලා ඕනනම් Google එකේ සර්ච් කරලා බලන්න. කොළ පාට ඩොට්ස් ලෝක සිටියමක හැම තැනම ඇති. අපිට පුළුවන් ඒ ඩොට් එකක් ටච් කරපු ගමන් ඒ රටට අදාළ ඔන්න ඒ රේඩියෝ නාලිකාව අපිට ඇහෙන්න පටන් ගන්නවා. ලෝකේ ඕනම තැනක ඉඳන් අපිට රේඩියෝ නාලිකාවකට සවන් දෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. පැහැදිලි නේද? තේරුණාද? ඔව් සර්. හරි. ඊට පස්සේ තියෙනවා සංවේදක ජාල. දැන් මේකේ තියෙන්නේ ඔය මේ සංවේදක ජාලයකින් වෙන්නේ සෙන්සර් නෙට්වර්ක් එකක් කියලා කියන්නේ ඇත්තටම. දැන් හිතන්න උෂ්ණත්වයට සංවේදීතාවය, වර්ෂාවට සංවේදීතාවය. එතකොට භූගෝලීය වශයෙන් සිද්ධ වෙන ඔය කැළඹීම් අපි ගත්තොත් එහෙම භූකම්පන වගේ ඒවට සංවේදී වෙන තාක්ෂණික උපකරණ තියෙනවා. දැන් බලන්නකෝ අපේ අතේ තියෙන ෆෝන් එකෙන් අපිට සෙල්සියස් අංශක ගාන නේද? අපි වාහනයක් ඇතුලේ යනවා නම් AC එක දාලා නම් තියෙන්නේ අපිට ඒක පෙන්නනවා. එළියට බහිනකොට අපිට මේ භූගෝලීය වශයෙන් තියෙන නේද සෙන්සර්ස් වලින් අපේ තාක්ෂණික සෙන්සර්ස් වලට ඒවා ඩිටෙක්ට් කරගන්න පුළුවන්. මේ මොහොතේ ඔයා ඉන්න තැන මෙන්න මෙහෙම තමයි උෂ්ණත්වය. වාට තව ටික මොහොතකින් මෙන්න මේ වගේ වර්ෂාපතනයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පරිසරයේ වෙනස්කම් පීඩනයන් අඳුනගෙන ඩිජිටලි මේ සෙන්සර්ස් වලින් අපිට ඒවා අපේ අතේ තියෙන පරිගණක වලින් අන්තර්ජාලය සැටලයිට් තාක්ෂණය සම්බන්ධ කරගෙන තොරතුරු ලබා දෙන්න පුළුවන් සිස්ටම් එකක් දැන් මේ වෙනකොට සංවේදක ජාලයක් ගොඩ නැගිලා තියෙනවා. දැන් මේවා ගොඩාක් වටින්නේ ඔය ආපදා එහෙම තියෙන රටවල් වලට, ඔය චීනය වගේ ජපානය වගේ භූකම්පන වගේ තියෙන රටවල් වලට ගොඩාක් වැදගත් මේවා. සුනාමියටත් ඒක අදාළයි එහෙමම තමයි.
හරි. ඉතින් මේකට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. සෙන්සර්ස් වලින් ටක් ගාලා මිනිස්සුන්ට මේක අප්ඩේට් කරන්න පුළුවන් විදිහට ඇප්ස් නිර්මාණය වෙලා තියෙනවා. හරිද? මේවා මුහුදු පතුලේ ඔය සුනාමි වෝනින් සිස්ටම්ස් එහෙම හදලා තියෙනවා. මුහුදු පතුලේ මොනවා හරි භූකම්පනයක් වෙච්ච ගමන් ටක් ගාලා ඒවා සැටලයිට්ස් වලින් ටක් ගාලා මිනිස්සුන්ගේ ෆෝන්ස් වලට එන විදිහට ඇප්ස් තියෙනවා. ඒවා තොරතුරු විදිහට ඉන්ෆෝමේෂන්ස් විදිහට ගලාගෙන එන විදිහට තාක්ෂණය මේ වෙනකොට ගොඩනගලා තියෙනවා. ඕක තමයි මේකෙන් අපිට තේරුම් ගන්න තියෙන කාරණාව සෙන්සර් නෙට්වර්ක්ස් කියලා කියන්නේ ඒකට. හරි නේද? පැහැදිලි නේද? ඔව් සර්. හරි ඊට පස්සේ තියෙනවා දැල් ජාල මෙෂ් නෙට්වර්ක්ස් කියලා කියනවා. මේකෙන් තියෙන්නේ හරිද? අර ඉස්සර තිබුණේ අපිට ප්‍රධාන මධ්‍යම ප්‍රධාන සංඥා කුළුණකින් තොරතුරු ලැබෙන්නේ. තොරතුරු කියලා කියන්නේ දැන් සිග්නල්ස් ලැබෙන්නේ. දැන් මම මේ මොහොතේ මෙතන ඉන්නකොට මට මේ ඉන්න ප්‍රදේශයට අදාළව හෝමාගම මේ දියගම ප්‍රදේශයට අදාළ එක්තැනක සංඥා කුළුණකින් මට ලැබෙනවා සංඥා ඩයලොග් වලට අදාළ. හැබැයි අපිට මේ සම්බන්ධතා නැති වෙන අවස්ථා එන්න පුළුවන්. ඔය අපි ගත්තොත් එහෙම දැන් හිතන්නකෝ තාක්ෂණිකව කුළුණක තියෙන මොනවා හරි බිඳ වැටීමක් සිද්ධ වෙලා. එක්කෝ රටේ තියෙන ආපදා තත්ත්වයක් නිසා හරි මොකක් හරි නිසා ඒ අදාළ ප්‍රදේශයට ලබා දෙන්න විදිහක් නැහැ මේ සංඥා. එතකොට අපි අතේ තියෙන ඩිවයිස් per to per connect වෙලා. ඒ කියන්නේ මගේ ළඟ ඉන්න කෙනාට මගේ එකෙන් අන්තර්ජාලය ලැබෙනවා. එයාගෙන් තව කෙනෙක්ට, එයාගෙන් තව කෙනෙක්ට. මේ අපි අතේ තියෙන උපකරණ වලටම mesh එකක් හදන්න පුළුවන්. කියන්නේ network එකක් හදාගෙන අන්තර්ජාලය පරිහරණය කරන්න පුළුවන්. හරි හැකියාවක් ලැබෙනවා. ඒකට සැටලයිට් තාක්ෂණයක් මැදිහත් වෙලා අපේ උපකරණ වලට ඩිරෙක්ට් අර අන්තර්ජාල සේවාව අරගෙන ඒ ඔස්සේ per to per සංනිවේදනය කරන්න පුළුවන් මෙෂ් එකක් හදාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපි දැන් ওই සාමාන්‍යයෙන් හොට්ස්පොට් වගේ උන් කරලත් නේද මේට සමාන දෙයක් තමයි කරන්නේ ආදිත්‍යයා. ඒ වගේ ඔටෝමේටඩ් per to per කනෙක්ෂන් එකක් හදන්න පුළුවන්. ඔටෝමේටඩ් කියලා කියන්නේ ඔටෝමැටිකලි අර වගේ කනෙක්ෂන් ලොස්ට් එකකදී මගේ ෆෝන් එක අනිත් කෙනාගේ ෆෝන් එකේ තියෙන ඩේටාත් එක්ක සම්බන්ධ වෙලා මෙහෙම per to per mesh network එකක් හදනවා කියලා තමයි මේකෙන් කියන්නේ. ඉතින් මේක ඇත්තටම දැන් ප්‍රැක්ටිකලි 100%ක් වෙන්නේ නැහැ. මොකද තාක්ෂණිකව අපි තාම නේද අපේ සීමා සහිත සංඥා කුළුණු වලින් sannivedanaya කරගන්නවා. සැටලයිට්ස් වලින් sannivedanaya කරගන්නවා. ඉතින් අවශ්‍ය මොහොතක අර per to per connection එක හදාගන්න mesh එකක් විදියට දැලක් විදියට හැදෙන්න හැකියාවක් තියෙනවා ඉස්සරහට කියලා තමයි කියන්නේ. හරි. ඒක පැහැදිලිද නිකන් සරලව තේරුම් වුණාද? ඔළුවට ගියාද? ඔව් සර්. හරි. දැන් ඔය සමහර වෙලාවට ඔය ඉන්ටර්නෙට් ජෑම් වෙන අවස්ථා හැම තියෙනවනේ නේ. එතකොට අර ෆෝන්ස් වලට එයාලගේම නෙට්වර්ක් කනෙක්ෂන් එකක් හදාගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මගේ තියෙන කනෙක්ෂන් එකෙන් ඔයාට කනෙක්ෂන් එක දෙන්න. හරිද? ඉතින් ඒ ASCII සැටලයිට්ස් වලින් සැටලයිට් තාක්ෂණයේ තියෙන ෆෝන්ස් වලට දැන් ඉස්සරහට මේක වෙනවා. ඒ කියන්නේ ඔය ස්ටාර්ලින්ක් එහෙම අරගෙන තියෙන අය එක්ක මේ මෙෂ් නෙට්වර්ක් එක ඉස්සරහට හැදෙයි ගොඩක්. ඒ කියන්නේ හැමෝටම ස්ටාර්ලින්ක් නෑ. හැබැයි අන්තර්ජාල සේවයේ සැටලයිට් තාක්ෂණයේ දුරකථනයට ස්ථාපනය කරගෙන ඉන්න කෙනෙක්ට පුළුවන් වෙනවා මේ මෙෂ් නෙට්වර්ක් එකේ මූලික ස්ථාන ගන්න. ඒ කියන්නේ හිතන්නකෝ මට තියෙන ස්ටාර්ලින්ක්, මට තියෙනවා සැටලයිට් ෆෝන් එකක්. කොහේ හරි තාක්ෂණයේ බිඳ වැටිච්ච ගමන් මෙෂ් නෙට්වර්ක් එක හදන්න මම නෙට්වර්ක් ප්‍රොවයිඩර් කෙනෙක් වගේ නිකන් මැදිහත් කරුවෙක් විදියට පෙනී ඉඳලා අනිත් අයට මේ සම්බන්ධතාවය මගේ එක through මට හදලා දෙන්න. මට ඒකට මැදිහත් වෙන්න මගේ ෆෝන් එක ඔටෝමැටිකලි මේක මැදිහත් වෙලා හදනවා මේ මෙෂ් එක. මේක අපිට උපකල්පනය කරගන්න පුළුවන්. උපකල්පනය කරගන්න ඕන ඔහොම වෙයි කියලා. අර හරියට හොට්ස්පොට් එකක් දීපම් මචං වගේ තමයි අනාගතයේදී නේද? per to per connect වෙනවා device by device connect වෙන්න පුළුවන්. හරි. ඒකයි ඔය කියන්නේ. දැන් හරියට නිකන් මේ අර රවුටර් එකක නේද අපි රවුටර් එකකින් බ්‍රෝඩ්බෑන්ඩ් අරගෙන රවුටර් එකෙන් ටීවී එකට කනෙක්ට් වෙලා ඉන්ටර්නෙට් අපි ෆෝන් ටු ෆෝන් කනෙක්ට් වෙලා නේද? ඒ රවුටර් එක අර මෙෂ් එකක් හදලා තිනවා වගේ තමයි. ලෝකේ තියෙන රටක තියෙන ප්‍රදේශයක තියෙන ඩිවයිස් වලට පුළුවන් මේ මෙෂ් එක හදාගන්න කියලා තමයි මෙතනින් කියන්නේ. හරි. දැන් මේක ගොඩාක් ක්‍රියාත්මක වෙනවා ඔය
රටක දැන් ඔය අපි ගත්තොත් එහෙම වීදි ලාම්පු වගේ ඒවා රෑ වෙනකොට දැල් වෙනවා, උදේ වෙනකොට මේවා ඔටෝමැටිකලි ඕෆ් වෙනවා. තව ගොඩාක් ඒවා මාර්ග සංඥා ඕවා මේවා ඔක්කොම මෙෂ් එකක් විදියට දැන් අපේ රටෙත් ඔහොම තියෙනවා. දැන් අපේ නම් ෆිසිකලි සමහර විට කලර් ලයිට්ස් එහෙම ඕෆ් කරන්න පුළුවන්. නැත්තම් ඒක දුරස්තව පාලක මැදිරියක ඉඳන් කන්ට්‍රෝල් කරනවා මෙෂ් එකක් විදියට. මේකෙන් අරකට සම්බන්ධ වෙලා සම්බන්ධතා ජාලයක් ගොඩනැගිලා තියෙනවා කියන තැනටත් අපිට මේකෙන් එන්න පුළුවන්. හරිද? ලොකු පුළුල් අදහස් වලට අපිට මේක ඇතුලේ යන්න පුළුවන්. කතා කරන්න ගොඩාක් ඒවා තියෙනවා ඇත්තටම. ඔක්කොම ඕනේ නෑ නිකන් අදහසක් ඇති කරගන්න. හරිද? දැන් භූමිකම්පාවක් වෙලා සුනාමියක් වගේ අවස්ථාවක දුරකථන සංඥා බිඳ වැටෙන මොහොතක තමයි මේක ගොඩාක් වැදගත් වෙන මේ වගේ අවස්ථාවක අර පර් ටු පර් කනෙක්ට් වෙන්න පුළුවන්. හරිද? හදිසි දුරකථන නැවතුම් මෙහෙම ගන්න පුළුවන්. කාගේ හරි දුරකථනයක් වැඩ කරනවා නම් ඒක through නේ අනිත් අයට තව ඒ වගේ දෙක තුනක් through අනිත් ඒවටත් ඒ කනෙක්ෂන් එක ලබා දීලා ඇක්ටිව් තියාගන්න අවකාශයක් ලැබෙනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. හරි ඇති. ඊට පස්සේ බහුමාධ්‍ය විකාශන කියන එකට එන්න. බහුමාධ්‍ය විකාශන ඒක නම් දන්නවා. අද වෙනකොට මේ එක මාධ්‍යයක් නෙවෙයි අර මුලින් කතා කරා මේක මම මොනෝමීඩියා නෙවෙයි මල්ටිමීඩියා වෙලා තියෙනවා. හරි දැන් අහන්න, දකින්න, බලන්න අපිට දෙයක් ඒකට එකතු කරන්න මල්ටිමීඩියා කන්ටෙන්ට් බේස් කමියුනිකේෂන් sannivedanaya අපිට කරගන්න පුළුවන් අවකාශය තියෙනවා. තවදුරටත් ඒකීය රටාවකට sannivedanaya කරන්න ඕනේ විවිධතා ගොඩක් අපිට මේක ඇතුලේ අත්විඳින්න අවකාශය ලැබිලා තිනවා බහුමාධ්‍ය විකාශනය කියලා කියන්නේ ඒකයි. දැන් රූපවාහිනී නාලිකාව ගත්තොත් ප්‍රවෘත්තිය යනකොට අපිට කියව ගන්නත් දේවල් ඉදිරිපත් කරනවා. අහන්න ඇහෙන්න අපිට කියවනවා එයා. නේද? තව අපිට මොනවා හරි ප්‍රතිචාර අදහස් දක්වන්න පුළුවන් නම් ඒවත් ජනතා අදහස් කියලා යටින් පෙන්නනවා. මේ විදිහට නේ බහුමාධ්‍ය විකාශන ක්‍රියාවලියකට අපි ගිහිල්ලා තියෙනවා. එක විකාශන උපක්‍රමයකට කොටු වෙන්නේ නැතුව, ඒ කියන්නේ ස්වරූපයකට කොටු වෙන්නේ නැතුව බහුවිධ ස්වරූප වලින් sannivedanaya කරන මාධ්‍ය අද වෙනකොට ගොඩනැගිලා දියුණු වෙලා තාක්ෂණිකව තියෙනවා කියන එක තමයි ඔය කියන්නේ. අනාගතේ එනවා නෙවෙයි, දැන් මේවා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ සංදර්භ දැනුමුවත් තාක්ෂණය කියලා කියනවා. ඒ කියන්නේ context aware technology කියලා කියන්නේ context එක කියලා කියන්නේ සංදර්භයනේ. අපි sannivedanaya සංදර්භානුගතයි. අපි ඔහොම කතා කරලත් තියෙනවනේ නේද ආදිත්‍ය? මූලිකාංගවලත් සංදර්භය කියලා තියෙනවනේ. ඔයා යනවා කොළඹ. කොළඹ යනකොට ඔයාගේ සංදර්භය වෙනස් වෙනවනේ. දැන් ඔයා ඉන්න ප්‍රදේශයෙන් ඔයා වෙන ප්‍රදේශයකට යනවනේ. ඉන්න ස්ථානයේ ලොකේෂන් එක වෙනස් වෙනවනේ. එතකොට ඔයා ඉන්න තැන, ඉන්න වෙලාව ඒවා තීරණය කරලා ඔයාට ළඟම හොඳම අවන්හල මොකද්ද? ඔයා ඉන්න තැන ඔයාට සපත්තු දෙකක් මිලදී ගන්න තියෙන හොඳම ෂොප් එක මොකද්ද? හරිද? එතකොට ඔයා ඉන්න තැනට බස් එකක් එයිද? වෙනදට එතනට බස් එනවද? ටයිම් ෂෙඩියුල් එක. අන්න එහෙම කන්ටෙක්ස්ට් එක බේස් කරගෙන ඔයාට ඕන කරන තොරතුරු ටික ලබා දෙන්න තාක්ෂණයක් ගොඩනගෙනවා. ගොඩනගිලා තියෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. ඔය Google Maps වගේ ඒවා නේද? ඉතින් ඇත්තටම මේ කන්ටෙක්ස්ට් aware technology එක මේ වෙනකොට ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේවත් අනාගතය අපේක්ෂිත නෙවෙයි. හරිද? ඉතින් මේ දැන් හිතන්න වස්ස වෙලාවක වහිනවා අපේ ෆෝන් එක අපි බල ඉන්නකොට අපිට එකපාරම pop up වෙනවා නේද? context aware technology එක ඇතුලේ ads පවා pop up වෙනවා. ළඟම උණුසුම් කෝපි කෝපයක් බොන්න තැන නේද? අන්න ඒ feeling එක අපිට ඇති කරලා කොච්චර සූක්ෂමයිද කියනවනම්. හරිද? අපි කෝපි කෝපයක් බොන්න තැනට ඉතින් ඕඩර් එකක් වැස්සේ හරි ගෙන්න ගන්න තැනට පවා ඔක වාහනේ ගිහිල්ලා වැස්සේ මේ feeling එක විඳ ගන්න ආස හිතෙන විදිහට අපිට මේ හැඟීම දනවන්න පවා සූක්ෂමව මේ තාක්ෂණය භාවිත කරනවා. සංදර්භ දැනුමත් තාක්ෂණය, context aware technology. ඉන්න තැන context එක වටපිටාව අනුව වටපිටේ තියෙන පහසුකම් මොනවද? අපේ අවශ්‍යතා ඉටු කරගන්න හොඳම තැන් මොනවද? කියන එක පිළිබඳ අපිට දැනුවත් කරන තාක්ෂණයක් තමයි සංදර්භ දැනුමත් තාක්ෂණය කියලා කියන්නේ. ඒක පැහැදිලිද? ඔව් සර්. හරි දැන් හරියට නිකන් නේද ස්මාර්ට් වොච් එක බැඳගෙන ඉන්නකොට නේද හොඳම උදාහරණයක් අපේ හෘද ස්පන්දන වේගය වැඩි දැන් ඔයා මේ ඉන්න කන්ටෙක්ස්ට් එකේ ඔයාට හුස්ම ගන්න වාතය එච්චර පිරිසුදු නෑ පොඩ්ඩක් නිදහස් තැනකට යන්න ටක් ගාලා මෙතන ටිකක් තදබදේ වැඩි ඔයා ටිකක් ප්‍රෙෂර් වෙලා ඉන්නේ ඔයාගේ බ්ලඩ් ප්‍රෙෂර් එක ටිකක් වැඩි වෙලා තියෙන්නේ අන්න නේ ඒවා ඩිටෙක්ට් කරගෙන
අපිව ගයිඩ් කරනවා සන්දර්භයට අනුව තාක්ෂණිකව. හරි. ඊට පස්සේ චන්ද්‍රිකා තාක්ෂණ සේවා සහ නැනෝ තාක්ෂණික ප්‍රවේග කියලා තියෙනවා ඊළඟට. දැන් නැනෝ ටෙක්නොලොජි චන්ද්‍රිකා කියන එක දන්නවනේ, සැටලයිට්ස් දන්නවා. නැනෝ කියලා කියන්නේ ඉතා කුඩා කියන අදහස. අද වෙනකොට තාක්ෂණික උපකරණ ඉතාම කුඩා ඒවා බවට පත් වෙලා තියෙනවා. දැන් බලන්නකො කැමරාව පෙන් එකක නේද? එතකොට චූටි උපකරණයක්, ශුද්‍ර උපකරණයක් බවට පත් වෙලා තියෙනවා නැනෝ ටෙක්නොලොජි එක. අපිට හිතා ගන්නත් බෑ කැමරාවක් සමහර තැන්වල දැන් ඔය ෆිටෝන් රූම් වල එහෙම පරිස්සමෙන් ෆිටෝන් රූම් පාවිච්චි කරනකොට එහෙම පහුගිය කාලේ නේද එහෙම වීඩියෝ වයිරල් වෙලා තියෙනවා. ගෑනු ළමයි ගෙහෙම ඔය ඇඳුම් මාරු කරනවා වෙනවා. අපිට හිතා ගන්නත් බැරි තැනක කැමරාවක් හැංගිලා තියෙන්න පුළුවන්. දැන් මේ නැනෝ ටෙක්නොලොජි එක කියන එක ඇත්තටම මාධ්‍ය ශාස්ත්‍රය විතරක් නෙමෙයි ගොඩාක් ඒවල භාවිත වෙනවා. විශේෂයෙන් වෛද්‍ය ශාස්ත්‍රයේ උඩා රොබෝ කෙනෙක් ඔය තාම සූක්ෂම සැත්කම් මෙහෙම කරනකොට ඔය නහරවල් වල රුධිර කැටි ගැසීම් වගේ ඒවට පවා මේ නැනෝ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා ඔය හදවතේ තියෙන සැත්කම් වලට එහෙම නැනෝ ටෙක්නොලොජි එක පාවිච්චි කරලා සැත්කම් මෙහෙම කරන අවස්ථා පවා තියෙනවා. ඉතින් අනාගතේ මේවා තව දියුණු වෙයි. මාධ්‍ය ශාස්ත්‍රයේ මේ නැනෝ ටෙක්නොලොජි එක කියන්නේ තාම භයානක නේද? තත්වයකට පවා පත් වෙන්න පුළුවන්. මොකද කැමරාවක් තියනවද නැද්ද කියන එකවත් දැන් අපිට හැමතිස්සෙම හිතන්න සිද්ධ වෙලා තියෙනවා කැමරාවක් මගේ ඉස්සරහා තියේද නැද්ද නේද? දැන් මාධ්‍යවේදීන්ට එහෙම ගොඩාක් ලේසි මේක ඇතුලේ GPS නේද? ට්‍රැකින් පුද්ගලයෙක්ව ලුහු බඳින්න, ඔහු පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න. ඉතින් මේක නරක තැනකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් අර ඩයනා පස්සෙන් ආවේ පැපරාසි වගේ නේද? ඒ කියන්නේ සමහරට ප්‍රසිද්ධ පුද්ගලයෙක් වටා කැමරාවක් කොයි තැනක ස්ථානගත වෙලා තියෙනවද කියන එක ගැන පවා හිතා ගන්න බැරි තැනකට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපිට ඇත්තටම කතා කරන්න තියෙන්නේ මේ අනාගතයේ එයි කියලා බලාපොරොත්තු වෙන දේවල් ඇතුලේ. ඇත්තටම මේවා අනාගතයේ එයි නෙවෙයි. දැන් ඇවිල්ලා තියෙන්නේ අර භාවිතයේ අඩු ලුහුඩුකම් තියෙනවා. හරිද? ප්‍රවණතා තියෙනවා. නමුත් ඒ ඇරෙන්න මේවා මේ වෙනකොට ඇවිල්ලා යථාර්ථයක් බවට පත් වෙලා ඉවරයි. හරි. පැහැදිලිද? තේරුණාද? ඔව් සර්. හරි. එන්න මේ ටිකත් කියවන්න ආදිත්‍ය. කියවන්න. පෞද්ගලික මාධ්‍ය ආයතන ජනමාධ්‍ය ආයතන පවත්වාගෙන යනවාට අමතරව තමන්ගේ නාලිකා අන්තර්ජාලය සමග සම්බන්ධ කරමින් අන්තර්ජාල විකාශන පවත්වාගෙන යනු ලබයි. ඊට අමතරව ලෝකයේ දියුණු මාධ්‍ය ආයතන සමග ගිවිසුම් ගත වී ඔවුන්ගේ තාක්ෂණික උපකරණ හා දැනුම ලබා ගනිමින් සිටි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ආයතන තුළ පවතින අධික තරගය හේතුවෙන් තාක්ෂණය තව තවත් දියුණුවට පත්වන බව හඳුනාගත හැකිය. හරි. අර ගෝන්නේ. හරිද? ඒක මම දාලා තියෙන නිකන්. දැන් අද වෙනකොට පෞද්ගලික මාධ්‍ය ආයතන මේ ජනමාධ්‍ය ආයතන පවත්වගෙන යනවට අමතරව තමන්ගේම නාලිකා ඉන්ටර්නෙට් එක සම්බන්ධ කරලා දැන් YouTube channel එකක් තියෙනවා හැම නාලිකාවකටම නේද? එතකොට ප්‍රීමියර් කරනවා ටෙලිකාස්ට් කරනවා ඇත්තටම ඉන්ටර්නෙට් ටෙලිකාස්ටිං නේද? දැන් ටෙලිඩ්‍රාමා එක ඉවර වෙච්ච ගම YouTube through බලන්න පුළුවන් අපිට. YouTube එකෙත් අර ප්‍රෝග්‍රෑම් ටික බලන්න පුළුවන්. අන්තර්ජාල රූපවාහිනිය කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. හරිද? ඉතින් ඒවා ජාත්‍යන්තර මාධ්‍යත් එක්ක සමහරට ගිවිසුම් ගත වෙලා පවත්වගෙන යන ඒවා නේද? පිට රටවල් වලට පවා මේවා විකාශනය කරනවා. ඒවල තියෙන තාක්ෂණික දැනුම උපකරණ අපෙත් භාවිත කරනවා. ඉතින් පෞද්ගලික මාධ්‍ය ආයතන කියලා කියන්නේ අධික තරංගයේ හේතු කොටගෙන මේ තාක්ෂණිකව ඉතාම වේගයෙන් තියෙන තැන ඉඳන් ඉස්සරහට ගමන් කරන එක කියන්නේ දිගුවක් බවට පත් වෙන ප්‍රවණතා මතුවෙන ශේෂ්ත්‍රයක් බවට තාක්ෂණිකව පත් වෙලා තියෙනවා. අවසානට මම දාලා තියෙනවා ටියුට් එකේ. ඔය අනාගතයේ අපේක්ෂිතයි කියලා කතා කරපු දේවල් මම ඒවා කතා කරා පැහැදිලි කරලා දුන්නා. ඔය ගියේ නෑ. ඉතින් මේවා වර්තමානයේ යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. සියල්ලම යථාර්ථයක් බවට පත් වෙලා තියෙනවා ඇත්තටම. හරි. පැහැදිලි නේද?